හරි සිග්නල් ප්‍රශ්නයක් ආවා දැන් හරි. අපි යමු එහෙනම් පාඩමට ඇහෙනව නේද මාව? හරි අද තියෙන රේඛනය නේද? ඊට උඩ එකක් තියෙනව නේද? හරි. එන්න චෙක් පාත් රේඛනය කියන තැනට පිටු අංක කීයද? 7ද? මෙතන නේද? හරි. චෙක් පාත් රේඛනය. මේ මෙතනින් අහන එක්සෑම් එකේදී හරිද? අනිවාර්යයෙන්ම මෙතනින් එක්සෑම් එකේදී කොටසක් අහනවම තමයි. ඒකෙන්ද හොඳට පාඩම් කරන්න හරිද? හරි. එතකොට චෙක් පතක් රේඛනය කරන්න ප්‍රධානම අරමුණ හරිද? චෙක් පත රේඛනය කරන ප්‍රධානම අරමුණ තමයි චෙක් පතට උපරිම ආරක්ෂාවක් ලබා දීම. හරිද? චෙක් පත රේඛනය කරන්න ප්‍රධානම අරමුණ තමයි චෙක් පතකට උපරිම ආරක්ෂාවක් ලබා දීම. ඒ කියන්නේ ඔයා දැන් මෙහෙම හිතන්නකෝ. චෙක් පත රේඛනය කරාට පස්සේ අපි නිකමට දැන් චෙක් පත රේඛනය කරමු. අනිත් එක මේ වර්ධවා තීරුම් ගන්න එපා. දැන් චෙක් පතක් රේඛනය කරනවා කියද්දි මේ චෙක් පත මුහුණත සරල සමාන්තර රේඛා දෙකක් ගහනවා කියන එකනේ. දැන් ඔයාලා ඕලෙවල් කාලේ ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? ඕලෙවල් කාලේ ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ චෙක් පත රේඛනය කරනවා කියද්දි සම්පූර්ණව චෙක් පත මැදින් ඉරි දෙකක් ගහන්න ඕනේ. එහෙම නෑ හරිද? චෙක් පත රේඛනය කරද්දි දැන් මෙතන තියෙනනේ පිළිපත කවුන්ටර් පිල් එක. එතනින් එහාට දැන් මේ චෙක් පතක තියෙනවා අනකරුගේ බැංකුව තියෙනවා. හරිද? දිනය තියෙනවා. කොහොමද තියෙන්නේ? එතන අනකරුගේ අස්සන තියෙනවා. හරිද? ආදායකයාගේ නම තියෙනවා. ඊට පස්සේ MIR සීරුව තියෙනවා. MIR සීරුව තියෙනවා. මතක නේද? එතකොට MICR තීරුව පිළිවෙල මතකයි නේද? ඔය ටික අහන්න පුළුවන්. හරි. එතකොට දැන් චෙක් පත රේඛනය කරනවා කියද්දි මෙන්න මේ චෙක් පතක තියෙනවනේ ඉලක්කම් අකුරු ඒව කැපෙන්නේ නැති වෙන්න පොඩි ඉරි කෑල්ලයක් ගන්න. හරිද? මේ කොහෙන් හරි ගහන්න. හරිද? එතකොට ඔයා මේ චෙක් පතක් ගත්තට පස්සේ පටාස් ගාලා හරිද? මෙහෙම රේඛනය කරන්න එපා. ඒක වැරදි. ඔයාලා ඉගෙනගෙන තියෙනවා. චෙක් පත රේඛනය කරනවා කියන්නේ පොඩියට ඉරි කෑල්ලයක් ගහන්න මේ අකුරු කැපෙන්නේ නැති වෙන්න කොහෙන් හරි. එකක් ගහුවම ඇති. හරිද? පැහැදිලි මම කියන එක. එතකොට චෙක් පත රේඛනය කරන්නේ ඇයි අපි? සාමාන්‍ය චෙක් පත් ලියන මිනිසුන්ගෙන් 90ක් විතර ওই වැඩේ කරනවා. චෙක් පත රේඛනය කරනකේ ප්‍රධාන අරමුණ තමයි චෙක් පතකට උපරිම ආරක්ෂාවක් ලබා දෙන එක. චෙක් පතකට උපරිම ආරක්ෂාවක් ලබා දෙන එක. ඒ කියන්නේ දැන් ඔයාට කවුරු හරි කෙනෙක් චෙක් පතක් දෙනවා. අපි ගමු මේ ඉන්නේ සිරිසෝම. හරිද? සිරිසෝම මාමා සිරියලතා අක්කට. හරිද? සිරියලතා අක්කට මේ සිරිසෝම මාමා මේ සිරියලතා අක්කා. හරිද? චෙක් පතක් දෙනවා. ඔන්න සිරිසෝම මාමා සිරියලතා අක්කට චෙක් පතක් දෙනවා. හරිද? එතකොට මේ චෙක් පත සිරිසෝම මාමා සිරියලතා අක්කට දෙනකොට මෙන්න මෙහෙම චෙක් පත තියෙනවනේ. මෙන්න මෙතනින් පොඩි ඉරි කෑල්ලක් ගහනවා. හරිද? ඉරි කෑල්ලක් ගහනවා. දැන් සිරියලතා අක්කෝ චෙක් එකත් අරගෙන අපි මේ චෙක් එක වටිනාකම රුපියල් 20000ක් කියලා. රුපියල් 20000ක චෙක් එකක්. ඉතින් මොකද කරන්නේ? සිරියලතා අක්කා ওই චෙක් එකත් අරගෙන මොකද කරන්නේ? යනවා බැංකුවට. බැංකුවට යනවා සල්ලි ගන්න. බැංකුවේ කැෂියර් එකේ ඉන්න කෙනා කියනවා කොහෙද එනමුනා චෙක් එක? මේක රේඛනය කරලානේ. අනිවාර්යයෙන්ම රේඛිත චෙක් පතකට සල්ලි ගන්නකොට හරිද? සිරිලතා අක්කා මේ රේඛිත චෙක් පතට සල්ලි ගන්නකොට එයාගේ ගිණුමක තැන්පත් කරන්න ඕන. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න රේඛිත චෙක් පතක් මුදල් කර ගැනීමේදී රේඛිත චෙක් පතක් මුදල් කරගන්නකොට ගිණුමක තැන්පත් කරන්න ඕන. එතකොට සිරිලතා අක්කගේ account එකක් තියෙන්න ඕන. ඒක ජංගම ගිණුමක් වෙන්නත් පුළුවන්, ඉතිරි කිරීමේ ගිණුමක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ සිරිලතා අක්කටත් කරන්ට් account එකක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. හරිද? ඒ සිරිලතා කියන කෙනා චෙක් එකේ සල්ලි ගන්න මිනිස්සෙනේ. එයාට එතකොට ඉතිරි කිරීමේ ගිණුමක් තිබ්බම ප්‍රමාණවත්. එතකොට එයා ඉතිරි කිරීමේ ගිණුමේ විස්තර ටික බැංකුවට දෙනවා. බැංකුවේ චෙක් එකට අදාළ සල්ලි ගිණුමට තමයි බෙර කරන්නේ. තේරුණාද මං කියන එක? එහෙනම් රේඛිත චෙක් පතක් කියන්නේ අන්න ඒක.
රේඛිත චෙක් පතකට කවදාවත් බැංකු කවුන්ටරයෙන් සල්ලි දෙන්නේ නැහැ. ගිණුමක තැන්පත් කරන්න ඕන. හරිද? දැන් ඔයා නිකමට හිතන්න. හරිද? දැන් සිරිසෝම අයිය සිරිලතා අක්කට රේඛිත චෙක් පතක් දෙනවා. ඒ රේඛනය කරපු චෙක් පත නිකන් හරි අස්ථානගත වීමක් වෙනවා. ඒ කියන්නේ සිරිලතාගේ අතින් එක නැති වෙනවා. හරි වෙන කවුරු හරි දැන් සල්ලි අරගෙන අපි නිකන් හිතමු අපි ගමුකෝ නිකන් නිහාල් කියලා අල්ලපු ගමේ ඉන්නව මිනිස්සෙක් එයා මෙයා මේ චෙක් එකේ සල්ලි අරගෙන දැන් අපිට ඇත්තටම හොරා කවුද කියලා දන්නේ නැහැ. හරිද? දැන් මම මෙතන කිව්වට අපි කවුද කියලා හොරා දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? සිරිලතා අක්ක දැන් පේන බලන තැනකට ගිහලා සාස්ත්‍ර අහනවා. අයියෝ මගේ චෙක් එක නැති වුණා. මාර වැඩේ මට මේ හොරා අල්ල ගන්න ඕනේ. ඒකේ සල්ලි ගනිවිත් දන්නේ නැහැ. එහෙම පේන බලන්න ඕන. එහෙම පේන බලන් දෙයක් නැහැ දැන්. ඇයි හේතුව? දැන් කෙලින්ම මේ නැති වෙච්ච චෙක් එකෙන් නිහාල් උනා සල්ලි ගන්නවා නම් දැන් නිහාල්නේ හොරා. නිහාල් මේ චෙක් එකෙන් සල්ලි ගන්නවා නම් අනිවාර්යෙන්ම එයා account එක තැන්පත් කරන්න ඕන. හරි නිහාල්ගේ account එකට තැන්පත් කළා තමයි සල්ලි ගන්න ඕන. ඉතින් අපිට ටික දවසකින් හොයාගන්න පුළුවන් මේකේ සල්ලි ගත්තේ කවුද කියලා account details වටිනවනේ. එහෙනම් තේරෙනවද? රේඛනය කරපු චෙක් පතකට සල්ලි ගන්නකොට අනිවාර්යයෙන්ම ගිණුමක් තියෙන්න ඕන. හරිද? ගිණුමකට තමයි මුදල් බැර කරන්නේ. සාමාන්‍යතෝ රේඛනයක් නැත්නම් අපිට කැෂියර්ගෙන් සල්ලි ගන්න පුළුවන්. account එකක් ඕනේ නැහැ. චෙක් එක දුන්නේ කැෂියර්ගෙන් සල්ලි ගත්තාම. හරිද? හැබැයි රේඛනය කරලා තියෙන චෙක් පතකට සල්ලි ගන්නවන අනිවාර්යයෙන්ම account details බලලා තමයි සල්ලි දාන්නේ. ඒ කියන්නේ account details එකට යාගේ account එකකට තමයි සල්ලි දාන්නේ. ඒතකොට චෙක් පතක් හොරකම් කරත් අස්ථානගත කරත් ඒ චෙක් පතට මුදල් ලබා ගත්තේ කවුද කියලා අපට හරියට තහවුරු කරගන්න පුළුවන්. මේ ක්‍රමවේදය හරහා. තේරෙනවද මං කියන එක? හරිද? එතෙන් සාමාන්‍ය ලංකාවේ චෙක් පත ලියන මිනිසුන්ගේ 99%ක්ම දැනුවත් පාර්ශවයේ අනිවාර්යයෙන් චෙක් පතක් ලියනකොට නිකන් මෙහෙම ඉරි කෑල් දෙකකුත් ගහනවා. කැපෙන්නේ නැති වෙන්නේ. ඒතර අනිවාර්යෙන්ම ඒක account එක තැන්පත් කරලා තමයි සල්ලි කරගන්න ඕන. ඒතර හැමතිස්සෙම මේ රේකනවල ඉරි කෑලි ගහන්නේ නැහැ. එහෙම ගහන්න නැති දැනුත් තියෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. එහෙනම් චෙක් පතක් රේඛනය කරනවා කියන්නේ චෙක් පතක මුහුණත සරල සමාන්තර රේඛක් දෙකක් ඇද තැබීම හෝ වාණිජ බැංකුවක නමක් ලියලා තියෙනවා නම් හරි සමහරවිට රේඛනය වෙන්නේ මෙහෙමත් වෙනවා. මේක රේඛන වර්ගයක්. ඒ මිස්සාට කතා කරනවා. එකක් චෙක් පතක් රේඛනය කරන්න පුළුවන් මෙහෙම. එක්ක චෙක් පතක් රේඛනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අර දැන් වාණිජ බැංකුවක නමක් ලියලා තියෙනවා. නිකන් අපි ගමු ලංකා බැංකුව. ඔහොම ලියලා තියෙනවා නම්. එතකොට මෙතන මේ අර මෙතන තියෙන්නේ බැංකුවක්. ඒකයි අනකරුගේ බැංකුව. ඒක print වල එන්නේ. print වල එන බැංකුව නෙවෙයි. අපි බැංකුවක නමක් මෙහෙම ලියනවා නම්. හරි ඒක ඉරි කැල් දෙකක් ඕනේ නැහැ. හරිද? අපි බැංකුවක නමක් මෙහෙම ලියනවා නම්. හරිද? නැත්නම් මෙහෙම සරල සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම්. ඕකට අපි කියන චෙක් පත රේඛනය කරනවා කියලා. එයා චෙක් පත රේඛනය කරන්නේයි චෙක් පතකට උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා. චෙක් පතකට උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා තමයි චෙක් පත රේඛනය කරන්නේ. එතකොට රේඛිත චෙක් පතකට අපි මුදල් කරගන්නකොට අනිවාර්යයෙන් මොකද කරන්න ඕන? බැංකු ගිණුමක තැන්පත් කරන්න ඕන. නිකන් අපිට මුදල් ගන්න බෑ. හරිද? රේඛිත චෙක් පතකට අපි මුදල් කරගන්නකොට අනිවාර්යයෙන් බැංකු ගිණුමක තැන්පත් කරන්න ඕන. හරිද? හරි. අපි ලියාමු චෙක් පත් රේඛනය කියන තැන මෙන්න මෙහෙම ලියා ගන්න. චෙක් පතක මුහුණත හරහා 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 සරල සමාන්තර රේඛා දෙකක් ඇදීම හෝ 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 වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම 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 සරල සමාන්තර රේඛා දෙකක් ඇදීම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම චෙක්පත් රේඛනය නම් වේ.
චෙක්පත් රේඛනය නම් වේ. චෙක්පත් රේඛනය නම් වේ. හරිද? චෙක්පත් රේඛනය නම් වේ. චෙක්පත් රේඛනය නම් වේ. හරිද? හරිද? චෙක්පත් රේඛනය නම් වේ. එතකොට චෙක්පත රේඛනය කිරීම අවශ්‍යතාවය. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න විභාගයේදී අහන්න පුළුවන්. දැන් චෙක්පත රේඛනය කරාට පස්සේ පුතේ මතක තියාගන්න අපේ account එකට සල්ලි හම්බෙන්නේ. එතකොට අපේ චෙක්පතකට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. හරිද? ඒ වගේම දැන් account එකකට මේක සල්ලි වැටෙනකොට ගිණුම් වාර්තා පිළිල කරන්න, ගිණුම් ප්‍රකාශ සංසන්දනය කරන්න පහසුයි. හරිද? දැන් නිකන් අපි රේග්ද චෙක්පත් වලින් ගනුදෙනු කරනකොට ඒ මුදල් ලබා ගන්න පාර්ශ්වය වුණත් එයාගේ account එකට සල්ලි ලැබෙන්නේ. එතකොට අපිට ගනුදෙනු තුලනය කර ගන්නකොට පහසුයි. දැන් උදාහරණයක් මම මිනුලට චෙක් එකක් නිකුත් කරනවා. මිනුල ඇවිල්ලා මගේ සප්ලයර් කෙනෙක් කියලා හිතන්න. මිනුල ඇවිල්ලා මගේ සප්ලයර් කෙනෙක්. එතකොට මං එයාට මුදල් ගෙවනකොට චෙක් පත රේඛනය කරලා දෙන්නේ. එතකොට එයාට ඒ සල්ලි වැටුණාට පස්සේ එයාගේ account එකකට කෙලින්ම වැටෙන්නේ. එතකොට මගේ account එකේ සල්ලි, මගේ කරන්ට් account එකේ සල්ලි බැර වෙලා මිනුලගේ කරන්ට් account එකකට හරි එයාගේ ඉතිරි කිරීමේ ගිණුමකට හරි ඒ සල්ලි ගිහිල්ලා. ඒතර අපිට ඒක ප්‍රූව් කරගන්න පුළුවන්. අපිට ඔප්පු කරගන්නත් පුළුවන් සල්ලි මාරු වෙලා කියලා. අනිත් එක අපේ ගනුදෙනු ප්‍රකාශ සටහන් කරගන්න කොටත් පහසුයි. හරිද? ඒ වගේම දැන් ඔය චෙක්පත් රේඛනය කරනකොට ඒව ඇතුලේ යම් යම් කන්ඩිෂන් දාන්න පුළුවන්. හරිද? ඒවා අපි ඉස්සරහ කතා කරනවා. ඒ කියන්නේ දැන් ඔය චෙක්පත රේඛනය කරලා අපි දෙනකොට හරිද? දැන් ඔයාලට එදා මම ඉගැන්නුවනේ චෙක්පතක මුහුණට නම තියෙන කෙනා කවුද? මිනුල මේ ආදායකයානේ. හරිද? චෙක්පතක මුහුණට නම සඳහන් පාර්ශ්ව අපි කිව්වා ආදායකයා කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. මම මෙන්න මෙහෙම චෙක් එකක් නිකුත් කරනවා. හරිද? කසුන්ට ගෙවනු. හරිද? කසුන්ට ගෙවනු. එතකොට කසුන් කියන්නේ කවුද මේ චෙක් එකේ? ආදායකයානේ. කසුන් කියන්නේ මේ චෙක් එකේ ආදායකයා. කසුන්ට ගෙවනු කියනකොට කසුන් කියන්නේ මේ චෙක් එකේ ආදායකයානේ. මට මෙයාටම සල්ලි දෙන විදිහට මේ චෙක් එක හදා ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි එදා කතා කරා දැන් කසුන්ට ගෙවනු කියලා චෙක් එකක් තිබ්බොත් හරිද? ඒක ගොඩක් වෙලාවට මොකද්ද විධාන චෙක් පතක්නේ. කසුන්ට හෝරගෙන ඉන්නාට කෙනෙක් කපලා. හෝරගෙන ඉන්නාට කපලානේ කසුන්ට ගෙවනු. මේක විධාන චෙක් පතක්නේ. මං ඔයාලට එදා කිව්ව මතකද මේ විධාන චෙක් පතක් ධාරක චෙක් පතක් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. අනිවාර්යෙන් බලන්න මේ රෙකෝඩ්. විධාන චෙක් පතක් ධාරක චෙක් පතක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කොහොමද? විධාන චෙක් පතක අවසාන පිටසන හිස් පිටසනක් කරලා. හරිද? විධාන චෙක් පතක අවසාන පිටසන හිස් පිටසනක් කරලා මේක ධාරක චෙක් පතක් බවට පත් කරගන්න පුළුවන්. මම එහෙම කරගන්නවට කැමති නැහැ. මට ඕන මේක කසුන්ම සල්ලි කරගන්න ඕන. කියන කසුන්ට මේක වෙන කෙනෙක්ට පවරන එකට මම විරුද්ධයි. එහෙනම් මට මෙහෙම කරන්න පුළුවන්. මම කසුන්ට ගෙවනු කියලා චෙක් පත ලියලා මෙන්න මෙහෙම රේඛනයක් ගහනවා. ආදායකයාට පමණි. ආදායකයාට පමණි කියලා. දැන් මෙහෙමම රේඛනයක් ගැහුවොත් මේකේ සල්ලි ගන්න පුළුවන් කසුන්ටම විතරයි. කසුන්ට මේක පවරන්නවක්වත් බෑ. කෙලින්මම රේඛනේ ඇතුලේ ගැහුව කොන්දේසියක් ආදායකයා ගිණුමට පමණයි. එහෙනම් මේක වඩාත් ආරක්ෂිතයි. මට කෙලින්ම කසුන්ටම විතරක් මේකේ සල්ලි දෙන්න ඕන නම් මෙහෙම අපිට ගහන්න පුළුවන්. නැත්නම් අපි එදා ගිහුව මතකද? විධාන චෙක් පතක් නේද? අවසාන පිටසන හිස් පිටසනක් කරලා අතිනද පවරන්න පුළුවන් කියලා. අන්න ඒක අපිට වළක්වන්න පුළුවන්. අපි රේඛනයේ ඇතුලේ කෙලින්ම ආදායකයා ගිණුමට පමණි කියලා රේඛනයක් ගැහුවොත්. හරිද? තේරුණු කට්ටිය අත උස්සන්න. ඉතින් අර මේකේ ඒ වගේ වාසි තියෙනවා. උපරිම ආරක්ෂාවක් තියෙනවා. නිශ්චිත පුද්ගලයෙක්ට විතරක් ගෙවන්න පුළුවන්. අපේ ගිණුමේ තියෙන මුදල් ශේෂ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ආරක්ෂාව තියෙනවා නේද? චෙක් පතර සල්ලි ගත්තේ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. හරිද? හරි. තරුෂි කියන්නේ අද අපේ පන්තියට රෙජිස්ටර් වෙච්ච දරුවා නේද? නැත්තම් මේ වෙන දරුවෙක් දන්නේ නැහැ ඒකම අහුවේ. එහෙම අවුලක් නැහැ. හරිද? හරි. චෙක් පත රේඛනය කිරීම අවශ්‍යතාවය කියන දැන් ලියා ගන්න පුතේ එක හරි පුතේ ලියා ගන්න එක චෙක් පත රේඛනය කිරීම අවශ්‍යතාවය කියන දැන් ලියා ගන්න එක චෙක් පතකට අමතර ආරක්ෂාවක් ලැබීම එක ලියා ගන්න චෙක් පතට අමතර ආරක්ෂාවක් ලැබීම
එක ලියා ගන්න චෙක් පතට අමතර ආරක්ෂාවක් ලැබීම. එක චෙක් පතට අමතර ආරක්ෂාවක් ලැබීම. එක චෙක් පතට අමතර ආරක්ෂාවක් ලැබීම. එක චෙක් පතට අමතර ආරක්ෂාවක් ලැබීම. දෙවෙනි එක ලියා ගන්න දෙක බැංකු කවුන්ටරයෙන් දෙක බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. දෙවැනි එක බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. දෙවැනි එක බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. දෙවැනි එක බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. තුන තුන චෙක්පතෙහි සඳහන් වටිනාකම. චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. හරිද? චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. ඊළඟ එක හරිද? චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. චෙක්පතෙහි සඳහන් වටිනාකම එහි ආදායකයාටම ලැබීම. හරිද? හරි. එතකොට ඊළඟ තමයි චෙක් පතට මුදල් ලබා ගන්න පාර්ශ්වය නැත්නම් පුද්ගලයා කවුදයි කියලා අපට හඳුනා ගන්න පුළුවන් නේද? අපි කෙලින්ම අපේ account details සරහා මේකට සල්ලි ගත්තේ කවුද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි චෙක් එකක් ලියනකොට ආදායකයා ගිණුමට පමණයි කියලා රේඛනය සහිත චෙක් පතක් ලිව්වොත් ඒක කවුද ඇත්තටම අර එයාටම අපිට මුදල් ලබා ගන්නවා තහවුරු කර ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේක අත්නතු උවමානක වළක්වන්න පුළුවන්. හරිද? ඊළඟ චෙක් පත රේඛනය කිරීම අනකරුට අත්වන ප්‍රයෝජන. හරිද? අපි ලියාමු එන එක අනකරු කියන්නේ මේ චෙක් එක ලියන කෙනා. හරිද? ඒ කියන්නේ අර චෙක් පොත අයිතිකරු තමයි අනකරු කියලා කියන්නේ. අනකරුට තියෙන වාසියක් තමයි චෙක් පත රේඛනය කරාට පස්සේ වංචනික ක්‍රියාව අවම වෙනවා. හරිද? ඒ වගේම චෙක් පත අතිනත හුවමාරු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්න. මෙහෙම හිතන්නකෝ. මාර ඉස්සල කියපු කතන්දරේ මනුලට හෝ රැගෙන එන්නාට ගෙවනු. මම මේක හොරගෙන එන්නාට කැපුවා. එතකොට මේක මොකද්ද? විධාන චෙක් පතක්නේ. එතකොට මම මේක ගහනවා රේඛනයක්. ඒ රේඛනය ඇතුලේ මම ලියනවා මෙහෙම. ආදායකයාගේ ගිණුමට පමණි. ආදායකයා ගිණුමට පමණි. එතකොට දැන් මේ චෙක් එක හොඳට මතක තියාගන්න. එකටම මේක විධාන චෙක් පතක්නේ. එතකොට මේක සල්ලි ගන්න පුළුවන් මනුලට විතරයි. මම මේ චෙක් පතේ රේඛනයක් ගැහුවේ නැත්නම් මනුලට පුළුවන් මේ විධාන චෙක් පත මොකද කරන්නේ? පිටසම් කරලා ධාරක චෙක් පතක් බවට පත් කරගෙන ඕනම කෙනෙක්ට පවරන්න. මම ඒ කොන්දේසිය කඩ කරන්න මොකද කරේ? මේ චෙක් පත මුහුණට ගැහුවා රේඛනයක් ගහලා ඒක ඇතුළේම ලිව්වා ආදායකයා ගිණුමට පමණි කියලා. දැන් මේ චෙක් පත පිටසම් කරත් වැඩක් නැහැ. ඒක එච්චර ඒක බල රහිතයි. දැන් මේක වඩාත් වැදගත් වෙන්නේ මොකද්ද? රේඛනය. දැන් මේක සල්ලි ගන්නවන අනිවාර්යෙන් මනුලටම විතරයි සල්ලි ගන්න පුළුවන්. මොකද පිටසන්ට වඩා දැන් රේඛනය තමයි බලවත්. දැන් නිකන් හරි දැන් මේ වගේ චෙක් එකක් හම්බුනාට පස්සේ මනුල්ල මොකද කරන්නේ? මේක පිටසම් කරන පිටිපස්සේ යාගේ නම ලියලා. වැඩක් නැහැ. ඉස්සරහා රේඛනයේ තියෙනවා රේඛනය තමයි ප්‍රබල. ඒතකොට මේක සල්ලි කරගන්න පුළුවන් මනුලටම විතරයි. අපිට ඒක නිශ්චිත පුද්ගලයෙක්ටම සල්ලි ගෙවන්න ඕන නම් චෙක් පත අතිනත උවමානක වළක්වන්න පුළුවන් නම් රේඛනය හරහා පුළුවන්. රේඛනය තමයි වඩාත්ම වැදගත්ම දේ. හරිද? හරි. අපි එහෙනම් ලියාගමු චෙක් පත් රේඛනය කිරීමේ අනකරුටත් වන වාසි 1 වංචනික ක්‍රියා අවම කර ගැනීමට හැකියවීම. 1 වංචනික ක්‍රියා අවම කර ගැනීමට හැකියවීම. හරිද? වංචනික ක්‍රියා අවම කර ගැනීමට හැකියවීම. හරිද? වංචනික ක්‍රියා අවම කර ගැනීමට හැකියවීම. හරිද?
දෙවැනි එක ලියා ගන්න. දෙවැනි එක චෙක්පත අතිනත මාරු වී යාම සීමා වීම. 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 හරිද? චෙක්පත අතිනත මාරු වී යාම සීමා වීම. ඊට පස්සේ තුන්වෙනි එක නම් ඔක තියෙනව නේද? චෙක්පතට මුදල් ගෙවීම ගිණුමක් කරාම වන හින්දා වංචනික ක්‍රියාවමයි නේද? ඊට පස්සේ නිෂ්කාශනයෙන් පස්සේ සල්ලි ගිණුමකට බැරවෙන හින්දා නිෂ්කාශන කටයුතු පහසුයි, බැංකු කටයුතු පහසු වෙනවා. හරි. ඊට පස්සේ අපි යමු රේඛන වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි හොඳට මතක තියාගන්න, දැන් මේ එක්සෑම් එකේදී අහනවා. හරිද? සාමාන්‍ය රේඛනය, අනිත් එක ඇවිල්ලා විශේෂ රේඛනය. එහෙනම් ලියා ගන්න එක සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. හරිද? එක සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. එක සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. හරි. දැන් ඔයාලා ක්ලාස් එක හැමදාම අපි පැය 3 ගානේ කරගෙන යනවා. ඒ වගේම වීකෙන්ඩ් එක කිට්ටු වෙන්න අපි සාමාන්‍ය බ්‍රහස්පති සිකුරාදා බදාදා වගේ දවස්වල පේපර්ස් උත් කරනවා. තව අමතරව පේපර්ස්. හරිද? එතකොට ඔයාලට BS වල දැනුම පරිපූර්ණ දැනුමක් ලබා දෙන්නේ හොඳ ඒහෙකට යන්න. හරිද? හොඳ ඒහෙකට. නිකන් ඒහෙකට නෙවෙයි. හොඳ රෑන්ක් එකකට, හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න පුළුවන් ඒහෙකට ලකුණු ටික හදන එක හදනවම තමයි ඉතින් නන්දුවේ වැට්ටික් කරගෙන යන්න. හරි. එතකොට දැන් පළවෙනි කියන්නේ සාමාන්‍ය රේඛනයනේ. සාමාන්‍ය රේඛනයේදී මෙහෙමයි වෙන්නේ. හරිද? සාමාන්‍ය රේඛනයේදී චෙක්පතේ මුහුණද හරහා සරල සමාන්තර රේඛා දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. සාමාන්‍ය රේඛනයේදී චෙක්පතේ මුහුණද හරහා සරල සමාන්තර දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හරිද? එතකොට මේ විශේෂ රේඛනයේදී චෙක්පතේ මුහුණද හරහා සරල සමාන්තර රේඛා දෙකක් තිබ්බත් එකයි නැතත් එකයි. හරි. විශේෂ රේඛනයේදී සරල සමාන්තර රේඛා දෙකක් අනිවාර්ය නෑ. හැබැයි ඒකේ අනිවාර්යෙන් බැංකුවක නමක් තියෙන්න ඕන. ලංකා බැංකුව නැත්නම් මහජන බැංකුව. මහජන බැංකුව එක අතින් ලියන්න ඕන. හරිද? අතින් ලියනවා උඩ ටයිප් කරපු බැංකුව නෙවෙයි. හරිද? අර උඩම චෙක් පොත උඩම තියෙන අනකරුගේ බැංකුව. ඒක නෙවෙයි. හරිද? එතකොට චෙක් පතක් රේඛන ප්‍රධාන කොටස් දෙකයි සාමාන්‍ය රේඛනය හා විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනයක අනිවාර්යෙන් මතක තියාගන්න සරල සමාන්තර රේඛා දෙකක් තියෙන්න ඕන. විශේෂ රේඛනයක සරල සමාන්තර රේඛා දෙකක් තිබ්බත් එක නැතත් එක අනිවාර්යෙන් වාංශික බැංකුවක නමක් තියෙන්න ඕන. හරිද? විශේෂ රේඛනයක සරල සමාන්තර රේඛා දෙකක් තිබ්බත් එක නැතත් එකයි අනිවාර්යයෙන්ම වාංශික බැංකුවක නමක් තියෙන්නම ඕනි. හරිද? හරි. එහෙනම් අපි චෙක්පත් රේඛනය කිරීමේදී සාමාන්‍ය රේඛනය යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. සාමාන්‍ය රේඛනය යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. වගන්ති සහිතව හෝ රහිතව වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා 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 සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම සාමාන්‍ය රේඛනය නම් වේ. හරිද? වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම සාමාන්‍ය රේඛනය නම් වේ. හරිද? වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම සාමාන්‍ය රේඛනය නම් වේ. හරිද? හරි. එතකොට සාමාන්‍ය රේඛනය කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. හරිද? එතකොට මේක වාංශික බැංකුවක නමක් නම් තියෙන්න බෑ. හරිද?
මෙන්න මෙහෙම රේඛන තියෙනවා එක්ක ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනයක් තියෙනවා. මේවා ඇතුලේ එක එක ඒවා දාන්න පුළුවන්. අපි ඉස්සරහ කතා කරමු නේද? ආදායක ගනුදෙනු පමණි කියලා රේඛනේ තියෙන්න පුළුවන්. හැබැයි ඉරි කෑල්ල දෙක අනිවාර්යයි. රුපියල් 5000 දක්වා පමණි. තව එකක් ඕන ලියාගන්න මෙන්න මෙහෙම දින 30ක් දක්වා වළංගු වෙයි. මෙන්න මෙහෙම දාලා ලියාගන්න. දින 30ක් දක්වා වළංගු වෙයි. මෙහෙම රේඛනක් තියෙන්න පුළුවන්. හරිද? දින 30ක් දක්වා වළංගු වෙයි. ඔහොම රේඛන තියෙන්නත් පුළුවන්. දින 30ක් දක්වා වළංගු වෙයි. හරිද? එතකොට දැන් මෙහෙම රේඛනයක් තිබ්බොත් ඔළුවේ තියාගන්න දැන් සාමාන්‍යයෙන් චෙක් එකක් රේඛනය කරොත් අනිවාර්යෙන්ම බැංකු කවුන්ටරේ මුදල් දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගිණුමක තැන්පත් කරන්න ඕන. හරිද? ඒක ඔළුවේ තියාගන්න. අනිත් එක දැන් මේ චෙක් පතක් රේඛනය කරනවනේ. හරිද? චෙක් පතක රේඛනය ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. දැන් චෙක් පතක රේඛනය කරන්න පුළුවන් අනකරුට. ඒ කියන්නේ මේ චෙක් එක ලියන කෙනාට මේක රේඛනය කරන්න පුළුවන්. රේඛනයක් නොමැති චෙක් පතක් හම්බුනොත් ඒක හම්බෙන කෙනාට ආදායකයාටත් මේ චෙක් පත රේඛනය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතන්නකෝ ඔයාලා චෙක් පතක් හම්බෙනවා මෙන්න මෙහෙම. හරිද? මුදල් පෝ රැගෙන එන්නාට දැන් මෙහෙම චෙක් එකක් තිබ්බොත් නේද ආදායකයාගේ නම ලියන තැන මුදල් කියලා තිබ්බොත් ඒක දායක චෙක් පතක්නේ. මේ චෙක් පත රේඛනය කළා නැහැ. ඔයාලට හම්බෙනකොට කවුරුත් මේක රේඛනය කරලා නැහැ. දැන් රේඛනය නොකරපු චෙක් පතකට ඔයාලට උන රේඛනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදායකයාට උනත් හරිද? රේඛනය නොකරපු චෙක් පතකට රේඛනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද පුතේ? ආදායකයාට උනත් රේඛනය නොකරපු චෙක් පතකට රේඛනය කරන්න හැකියාවක් තියෙනවා. ඔළුවට දාගන්න. ඔළුවට දාගත්තොත් ගොඩම තමයි. හරිද? හරි. එතකොට දැන් ඔයා මතක තියාගන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේ රේඛනය අනකරුට රේඛනය කරන්න පුළුවන්. ආදායකයාට රේඛනය කරන්න පුළුවන්. අනකරුව ආදායකයා හෝ කවුරුවක්වත්ම රේඛනය නොකරපු චෙක් පතකට අනලදුටත් පුළුවන් රේඛනය කරන්න. අනලදු කියන්නේ කවුද? අනලදු කියන්නේ මේ චෙක් පත මුදල් කරගන්න ඉදිරිපත් කරන බැංකුව. හරිද? දැන් ඔයා චෙක් එකක් හම්බුනට පස්සේ ආයේ චෙක් එක දෙනවනේ බැංකුවකට. එයා තමයි අනලදු. එයාට පුළුවන් මේ චෙක් පත උනා රේඛනය කරන්න. හැබැයි මතක තියාගන්න පොතේ එක්සෑම් එකේදී අහලා තියෙනවා මේ රේඛනය අවලංගු කරන්න පුළුවන් කාටද? දැන් මෙහෙම දාපු රේඛනයක් අවලංගු කරන්න පුළුවන් අනකරුට විතරයි. මෙහෙම රේඛනය චෙක් කරපු චෙක් පතක මෙහෙම රේඛනය කරපු චෙක් පතක රේඛනය අවලංගු කරන්න පුළුවන් කාටද? අනකරුට විතරයි. අනකරුදී යටින් දාන මෙහෙම රේඛනය අවලංගු කරන ලදී. අර අස්සන දානවා. එහෙනම් රේඛිත චෙක් පතක රේඛනය අවලංගු කරන්න පුළුවන් කාටද? රේඛිත චෙක් පතක රේඛනය අවලංගු කරන්න පුළුවන් මතක තියාගන්න අනකරුට විතරයි. එයා චෙක් පතේ යටින් දානවා රේඛනය අවලංගු කරලාද කියලා අස්සන. හරිද? ඔළුවටම ගියානේ. හරි. එහෙනම් පුතේ චෙක් පත රේඛනය ගන්න පුළුවන් ඕන පාර්ශ්වයකට. රේඛනය අවලංගු කරන්න පුළුවන් අනකරුට විතරයි. හරි. තේරුණාද? ඉතින් මාර කට්ටනේ ඕක නේද? දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම මම චෙක් එකක් දෙනවා මිල්ලට. හරිද? මම මිල්ලට චෙක් එකක් දෙනවා මෙන්න මෙහෙම. මිනුලට හෝ රැගෙන එන්නාට ගෙවනු. මම හෝ රැගෙන එන්නාට කැපුවා. හරි. එහෙනම් දැන් මේක විධාන චෙක් පත. මිල්ලට විතරයි සල්ලි ගන්න පුළුවන්. මම මේක රේඛනයකුත් ගහනවා. මොකද්ද? ආදායකයාගේ ගිණුමට පමණි. මම මේක රේඛනයකුත් ගහුවා ආදායකයා ගිණුමට පමණි. එහෙනම් දැන් මේක සල්ලි ගන්න පුළුවන් කාටද? මිල්ලට විතරයි. හරිද? එහෙනම් මේ චෙක් පතට සල්ලි ගන්න පුළුවන් කාටද? මිල්ලට විතරයිනේ. දැන් මිල්ල මේ චෙක් පත කාට හරි පවරන්න ඕන නම් මොකද කරන්න ඕන? මේ රේඛනය අහෝසි කරගන්න ඕන. හරියට ඔළුවට දාගන්න. දැන් මිල්ලට මේ රේඛනය බලවත්නේ කාටවත් පවර ගන්න බෑ. මේක සල්ලි ගන්න පුළුවන් මිල්ලට විතරයි. මිල්ල මේක සල්ලි කරගන්න ඕන මේ රේඛනය අවලංගු කරගන්න ඕන. එහෙනම් මිනුල මේ චෙක් පතේ අනකරු හොයාගෙන එන්න ඕන. මේ අනකරු මම කියලා හිතන්නේ මේ චෙක් එක ලියුව මමනේ. මාව හොයාගෙන ඇවිල්ලා අනේ සර් මේ රේඛනය අවලංගු කරලා දෙන්නකෝ. ඉතින් කට්ටනේ කවුද මේ අනකරු කොහෙද ඉන්නේ? එයා හොයාගෙන යන්න එපා. මේ කට්ටනේ රේඛනයක් අවලංගු කරනවා කියන එක අමාරු වැඩක්. එයා හොයාගෙන යන්න ඕන මේ චෙක් පතේ මුල් අනකරු. ඒකද මේක සාර්ථක වැඩක් නෙවෙයි. හරි ඒකද චෙක් පතක රේඛනයක් අවලංගු කරනවා කියන එක බොරු වැඩාගේ මහන්සි වැඩක්. ඒක සාමාන්‍යයෙන් මේක ඉතාමත් ආරක්ෂිත නැහැ. රේඛනයකට පස්සේ අනිවාර්යයෙන්ම අපට නම් අදාළ පුද්ගල විතරක් ගෙවීම කරන්න පුළුවන්. බැංක් කවුන්ටරේ මුදල් ගන්න ඒ වගේ වාසි තියෙනවා. හරිද? එහෙනම් මේ ටික වල නැන සාමාන්‍ය රේඛනය ඊළඟ අනිත් එකනේ විශේෂ රේඛනය. විශේෂ රේඛනයේදී ඇවිල්ලා සරල සමාන්තර රේඛා දෙකක් තිබ්බත් එකයි නැතත් එකයි.
ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ. විශේෂ රේඛනයේදී රේඛා දෙක අවශ්‍ය නැහැ. හරිද? මේක අවශ්‍යම නැහැ. තිබ්බත් එක නැතත් එකයි. හැබැයි වාණිජ්‍ය බැංකුවක නම තියෙන්න ඕන. හරිද? අපි ගත්තොත් මහජන බැංකුව අනිවාර්යයෙන්ම වාණිජ්‍ය බැංකුවක නමක් තියෙන්න ඕන. හරිද? විශේෂ රේඛනයක සරල සමාන්තර රේඛා දෙකක් තිබ්බත් එකයි නැතත් එකයි ඒක අවශ්‍යම නැහැ. හැබැයි මතක තියාගන්න වාණිජ්‍ය බැංකුවක නමක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනි. හරිද? එහෙනම් අපි විශේෂ රේඛනය කියන දැන් ලියාගමු මෙන්න මෙහෙම. සරල සමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතව 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 චෙක් පතක මුහුණත හරහා 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 වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කිරීම 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 විශේෂ රේඛනය නම් වේ. වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කිරීම විශේෂ රේඛනය නම් වේ. හරිද? වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කිරීම විශේෂ රේඛනය නම් වේ. වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කිරීම විශේෂ රේඛනය නම් වේ. වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කිරීම විශේෂ රේඛනය නම් වේ. හරි. එතකොට මෙවැනි චෙක් පත්වල අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න බැංකුවක නමක් තියෙන්නම ඕනි. හරි දැන් උදාහරණ තියෙනවා ලංකා බැංකුව නුගේගොඩ ලංකා බැංකුව නුගේගොඩ හරිද නුගේගොඩ ලංකා බැංකුව තියෙනවා නේද? ඒතර අනිවාර්යයෙන්ම මතක තියාගන්න බැංකුවක නමක් අනිවාර්ය විශේෂ රේඛනයේ තියෙන්නම ඕනි. හරිද? හරි. දැන් ඔයාලා ප්‍රශ්න ටික කරන්න එකේ ඉඳන් හරි. එකේ ඉඳන් 8 වෙනකම් ප්‍රශ්න ටික කරන්න ටක් ගාලා. හරිද? කරන්න බලන්න තනියම.
ඉවරයි තුස්සන්න. ඉවරනම් මැසේජ් එකක් දාන්න. හරි අපි බලමු එහෙනම් පහත වගුව x සහ y තීරු වල චෙක් පාත් වලට අදාළ ගණන් කිහිපක තොරතුරු තියෙනවලු. හරිද අපිට යා කරන්න තියෙන්නේ චෙක් පාත් වර්ග දෙක යන්නේ ප්‍රධාන වශයෙන්. මොකද්ද වර්ග දෙක? ධාරක චෙක් පාත් හා විධාන චෙක් පාත්. හරිද? එතකොට සම්බන්ධ වෙන පාර්ශ්වකරු චෙක් පාත් වලට අණකරු අණලදු ආදායකයා රේඛනය කිරීම ගත්තොත් විශේෂ රේඛනය හා සාමාන්‍ය රේඛනය. මම හිතන්නේ මේකට උත්තරයක් තියෙද? 3 1 2 ඔයාලා හරි උත්තරේ ලියන්න. හරිද? 3 1 2 3 1 2 හරි 3 1 2 හරි නේද? හරි. ඊළඟට අපෙන් අහන චෙක්පත රේඛනය කරන ආකාර කිහිපයක් පහක් දැක්වේ. හරිද? මේවා අතරින් අපෙන් අහනවා සාමාන්‍ය රේඛනය අතුරත් කාණ්ඩ තෝරන්න කියලා.
එතකොට මතක තියාගන්න දැන් සාමාන්‍ය චෙක් පතක සාමාන්‍ය රේඛනයක් තියෙනවා මොකද වෙන්නේ? චෙක් පතක මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් හරි චෙක් පතක මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් ඒක අපි කිව්ව මොකද්ද? සාමාන්‍ය රේඛනය කියලා. හරිද? චෙක් පතක මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් තියෙන එක සාමාන්‍ය රේඛනයක්. හරි. එහෙනම් දැන් මේකේ බලන්න අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? එතන වාංශි බැංකුවක නමක් තියෙනව ගන්න එපා. වාංශි බැංකුවක නමක් තිබ්බොත් ඒක මොකද්ද? විශේෂ රේඛනයක්නේ. එතන මෙන්න මේ විශේෂ රේඛන එහෙනම් අනිත් ඔක්කොම ඇවිල්ලා සාමාන්‍ය රේඛන පැත්තට ගන්න පුළුවන්. හරිද? එතකොට A D E ඇවිල්ලා මොකක්ද දෙන්නේ? සාමාන්‍ය රේඛනය ADE. හරි ADE ඇවිල්ලා සාමාන්‍ය රේඛනයේ උත්තරේ 2. හරිද? උත්තරේ 2. හරි කට්ටිය අත උස්සන්න. හරිද? උත්තරේ 2. හරිද? හරි. ඊට පස්සේ අපෙන් අහනවා 3 විශේෂ රේඛනය කුමක්ද කියලා. හරිද? විශේෂ රේඛනයක් කියලා කියන්නේ චෙක් පදක මුහුණත වාංශික බැංකුවක නමක් තියෙන එක විශේෂ රේඛනයක්. එහෙනම් උත්තරය 4. චෙක් පදක මුහුණත වාංශික බැංකුව නම සඳහන් වෙන්නේ ලංක බැංකුව කියන එකනේ. එහෙනම් ඒක ඇවිල්ලා විශේෂ රේඛනයක්. උත්තරය 4. ඊට පස්සේ අපෙන් අහනවා 4 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය රේඛනයක් නොවන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය රේඛනයක් නොවන්නේ කියන්නේ ඉතින් මේ නොකිය අහන්නේ විශේෂ රේඛනයක් වන්නේ මොකද්ද කියලානේ. එහෙනම් චෙක් පදක මුහුණත වාංශික බැංකුවක නමක් තියෙනවා නම් ඒක විශේෂ රේඛනයක්. එක්කෝ හරිද? දැන් මෙතන එහෙම එකක් නැහැනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ උත්තරේ කීයද? 5. ඇයි හේතුව? පස්වෙනි එකේ චෙක් පතේ මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් නැහැනේ. සාමාන්‍ය රේඛනයක අනිවාර්යයෙන්ම චෙක් පතේ මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් තියෙන්න ඕන. එහෙනම් පස්වෙනි උත්තරේ චෙක් පතේ මුහුණට හරහා සරල සමාන්තර රේඛා දෙකක් නැති හින්දා අපිට උත්තරේ ගන්න පුළුවන් 5. හරිද? උත්තරේ 5. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ විශේෂ රේඛනයක් නොවන්නේ මොකද්ද කියලා. එතකොට විශේෂ රේඛනයක් නොවන්නේ අපිට ගන්න පුළුවන්. හරිද? විශේෂ රේඛනයක් නොවන්නේ ලංක බැංකුව දැන් විශේෂ රේඛනයක අනිවාර්යයෙන්ම චෙක් පතේ මුහුණට අදාළ බැංකුව නම තියෙන්න එපයි. දැන් මේක විශේෂ රේඛනයක්. මේකත් විශේෂ රේඛනයක්. මේකත් විශේෂ රේඛනයක්. මේකත් විශේෂ රේඛනයක්. මෙතන බැංකුව නම නැහැනේ. එහෙනම් මේක විශේෂ රේඛනයක් නෙවෙයි උත්තරය 5. හරිද? උත්තරේ 5 නෙවෙයි කියේ 3 උත්තරේ 3. හරි උත්තරේ 3. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට MCQ එක 6 චෙක් පතක සාමාන්‍ය රේඛන යෙදීමට වඩා විශේෂ රේඛනයේ යෙදීම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අහනවා. චෙක් පතක මුහුණට හරහා විශේෂ රේඛනයක් දානවා කියලා කියන්නේ මොකද්ද? අපි අනිවාර්යයෙන් වාණිජ්‍ය බැංකුවක නම සඳහන් කරනවා නම් අපි ඒකට කිව්වා විශේෂ රේඛනය කියලා. ඒ චෙක් පතක සාමාන්‍ය රේඛනයට වඩා විශේෂ රේඛනයක් යෙදීම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? අදාළ පුද්ගලයාට දැන් චෙක් පතක සාමාන්‍ය රේඛනයට වඩා විශේෂ රේඛන ලැබෙන ප්‍රතිඵල. දැන් විශේෂ රේඛනයක් දානවා කියන්නේ මොකද්ද? විශේෂ රේඛනයකදී වෙන්නේ අපිට බැංකුවක නමක් දාන්න පුළුවන් නේ. ලංකා බැංකුව. එතකොට අදාළ බැංකුවේ මුදල් ලබා ගැනීම තහවුරු කරගන්න පුළුවන්. ඕකනේ හම්බෙන විශේෂ වාසිය. හරිද? ඒ කියන්නේ අපිට කෙලින් බැංකුවක් දාලා නේද? එතකොට මේ බැංකුවේ ගිණුමට මුදල් බැර කරන බව අපිට සටහන් කරගන්න පුළුවන්. දැන් උදාහරණ මට ඕන මිනුලගේ බැංකුව අහලා මිනුලගේ බැංකුවේ account එකටම සල්ලි ටික දාගන්න. එතකොට අපිට අදාළ බැංකුවටම බැංකුවේ ගිණුමටම මුදල් බැර කරන බව අපිට කතා කරගන්න හදා ගන්න පුළුවන්. මං අහන මිනුලගේ බැංකුව මොකද්ද? ලංක බැංකුව දොඩන්දුව. මං එතකොට ලංක බැංකුව දොඩන්දුව කියලා දාලා චෙක් එක දෙනවා. එතකොට යාර ඒ සල්ලි කරගන්න ලංක බැංකුව දොඩන්දුවට යන්න වෙනවා. හරිද? ලංක බැංකුව දොඩන්දුවට යන්න ඕනේ නැහැ. ලංක බැංකුවට ගිහලා ලංක බැංකුව දොඩන්දුව විස්තර ටික දෙන්න ඕන. හරි. කියන්නේ ඒ බැංක් account එකේ විස්තර ටික තමයි දෙන්න ඕන. හරිද? හරි. අපි යා ලියාව මෙන්න මෙහෙම චෙක් පතෙහි රේඛනයේ සඳහන් කර ඇති චෙක් පතේ රේඛනයෙහි සඳහන් කර ඇති චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති බැංකුවේ ගිණුමට
චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති බැංකුවේ ගිණුමට චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති බැංකුවේ ගිණුමට මුදල් බැරවන බව තහවුරු වේ. මුදල් බැරවන බව තහවුරු වේ. චෙක් පතෙහි රේඛනයෙහි සඳහන් කර ඇති බැංකුවේ ගිණුමට මුදල් බැරෙන බව සඳහන් වේ. චෙක් පතෙහි රේඛනයෙහි ඇති බැංකුවේ ගිණුමට මුදල් බැරවන බව තහවුරු වේ. චෙක් පතෙහි රේඛනයේ ඇති බැංකුවේ ගිණුමට මුදල් බැරවන බව තහවුරු වේ. හරිද? ඊට පස්සේ චෙක් පත රේඛනය කිරීමේ මූලික අරමුණ මොකක්ද කියලා අහනවා. චෙක් පත රේඛනය කිරීමේ මූලික අරමුණ තමයි අර චෙක් පතට බැංකු කවුන්ටරේ මුදල් ගෙවන එක වළක්වලා ගිණුමක බැර කිරීම හරහා මුදල් ලබා ගැනීමේ ඉඩකඩ සැලැස්වීම. එතකොට අපිට නිශ්චිත පුද්ගලයෙකුටම මේකේ මුදල් යන බව තහවුරු කරගන්න පුළුවන් ගිණුමකට බැරවන නිසා. හරි නේද? අපි ලියාමු චෙක් පත රේඛනය කිරීමේ මූලික අරමුණ කුමක්ද කියන තැන චෙක් පතකට බැංකු කවුන්ටරේ මුදල් ගෙවීම වැළැක්වීම. චෙක් පතකට බැංකු කවුන්ටරේ මුදල් ගෙවීම වැළැක්වීම හරසිරක්. 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 ආදායකයාට එහි සඳහන් මුදල ආදායකයාට එහි සඳහන් මුදල ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බවට සහතික වීම. ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බව සහතික වීම. ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බව සහතික වීම. ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බව සහතික වීම. ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බව තහවුරු වීම. ආදායකයාට එහි සඳහන් මුදල නියත වශයෙන්ම ලැබෙන බව තහවුරු වීම. හරිද? හරි. ඊට පස්සේ ඒකෙන් ලැබෙන වාසි ටික ඔයාලට ලියා ගන්න පුළුවන් නේද? හරිද? ඒ ටික අර නෝට් එකේ තියෙන ටික ඒකට යන්න. හරිද? ඊට පස්සේ රේඛිත චෙක්පත් හා විධාන චෙක්පත් අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. දෙපැත්තට වෙන් කරගන්න එහෙනම් එක පැත්තක් රේඛිත චෙක්පත්. හරිද? එක පැත්තක් රේඛිත චෙක්පත් අනිත් පැත්ත විධාන චෙක්පත්. හරිද? එක පැත්තක් රේඛිත චෙක්පත් අනිත් පැත්ත විධාන චෙක්පත්. හරි දෙපැත්තට වෙන් කරගන්න. එක පැත්තක් රේඛිත චෙක්පත් අනිත් එක රේඛිත චෙක්පත් අනිත් එක විධානයේ විවෘත. හරිද? අනිත් එක විවෘත චෙක්පත්. ඒක රේඛනය කළා නැහැ කියන අදහස. එකක් විධාන චෙක් එකක් ඇවිල්ලා රේඛිත චෙක්පත් අනිත් එක විවෘත චෙක්පත්. ඒක රේඛිත චෙක්පතක් කියන්නේ රේඛනය කරලා ක්‍රොස් කරලා විවෘත කියලා කියන්නේ රේඛනයක් කරලා නැහැ. හරිද? හරි. අපි හරි රේඛිත චෙක්පත් යටතේ ලියාගමු මෙන්න මෙහෙම. එක බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත නොහැක. රේඛිත චෙක්පත් යටතේ ලියාගන්න එක බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත නොහැක. හරිද? බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත නොහැක. බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත නොහැක. බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත නොහැක. හරිද? විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. හරිද? විධාන චෙක්පත් යටතේ ලියා ගන්න බැංකු කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ලබාගත හැක. හරිද? ඊට පස්සේ
හරිද? ඊට පස්සේ බැංකු කවුන්ටර් ඉදිරිපත් කරන මුදල් ලබා ගත හැක. ඊට පස්සේ රේඛිත චෙක් පත් යටතේ ලියා ගන්න දෙවනි එක රේඛිත චෙක් පත් යටතේ ලියා ගන්න දෙවනි එක බැංකු ගිණුමක් මගින් මුදල් බේරුම් කරගත යුතුය. 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 හරිද? බැංකු ගිණුමක් මගින් මුදල් බේරුම් කරගත යුතුය. රේඛිත චෙක් පත් යටතේ ලියා ගන්න බැංකු ගිණුමක් මගින් මුදල් බේරුම් කරගත යුතුය. නැත්නම් බැංකු ගිණුමක් මගින් බේරුම් කරගත යුතුය. විවෘත චෙක් පත් යටතේ ලියා ගන්න බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. හරිද? විධාන චෙක් පත් යටතේ ලියා ගන්න බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අත්‍යවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. හරිද? බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. හරිද? බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් මගින්ම බේරුම් කර ගැනීම අවශ්‍ය නොවේ. හරිද? හරි. අපි ඊට පස්සේ යමු චෙක්පත් රේඛනයේ සඳහන් කරන සම්මත හේතු. පළවෙනි ගැල ගනුදෙනු කළ නොහැක. මෙන්න මේක ඉතාමත් වැදගත් රේඛනයක්. විභාගෙට විතරම අහනවා. දැන් චෙක්පත් වල රේඛනේ මෙන්න මෙහෙම ගහනවා. හරිද? මෙන්න මෙහෙම රේඛනයක් තිබ්බොත් ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයක් තිබ්බොත් ඒක තවදුරටත් පවරන්න බැරිද? ඕක තමයි නිතරම අහන එක්සෑම් එකේ. ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයක් තිබ්බත් මේ චෙක්පත් අපට තවදුරටත් අතිනත පවරන්න පුළුවන්. හරිද? ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයක් තිබ්බත් මේ චෙක් එකක් අපට තවදුරටත් අතිනත පැවරීමේ හැකියාවක් තියෙනවා. හරිද? ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයේ තිබ්බත් මෙවැනි චෙක්පත් අපට තවදුරටත් අතිනත පැවරීමේ හැකියාවක් තියෙනවා. හරි. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? හොඳට අහගෙන ඉන්න මේක ලේසි. දැන් හරිද? දැන් චෙක්පත් දැන් සාමාන්‍ය චෙක්පත් කියලා කියන්නේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් නේ. හරිද? චෙක්පත් කියලා කියන්නේ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක්. හරිද? ගනුදෙනු කළ හැකි ලියවිල්ලක තියෙන ඕන ලක්ෂණ කිහිපයක් තියෙන එකක් තමයි පහසුවෙන් පැවරිය හැකි වීමක් තියෙන්න ඕන. පහසුවෙන් පැවරීමේ හැකියාවක් තියෙන්න ඕන. හරිද? අනිත් එක පවරන්නාට කුමන අයිතියක් තිබ්බද? පැවරුම් ලාභියාට නිශ්චිත අයිතියක් තියෙන්න ඕන. අපි කරන පැවරුම් ලාභියාට නිශ්චිත හිමිකමක් තියෙන්න ඕන. හරිද? ඕක සාමාන්‍ය ගනුදෙනු කළ හැකි ලියවිල්ලක තියෙන්න ඕන ලක්ෂණයක්. තව එකක් තමයි ඒක පූර්ව නියමයන් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. පූර්ව නියමයන් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. මම සරලව මෙන්න මෙහෙම වань කියලා දෙන්නම් උදාහරණයක්. ඔහම ඉන්න තප්පරයක් විනාඩියක් ඉන්න. හරි. දැන් මේ මංගාව තියෙන රුපියල් 1000 කොලයක්. හරිද? මේ මංගාව රුපියල් 1000 කොලයක් තියෙනවා. හරිද? මේ කොලය මං ඔයාට දෙනවා. හරිද? නැත්තම් මෙහෙම හිතන්න. ඔන්න A කියලා පුද්ගලයෙක් හිටියා. හරිද? A ගාව රුපියල් 1000ක් තියෙනවා. A ගාව රුපියල් 1000ක් තියෙනවා. හරිද? A විසින් මේ රුපියල් 1000 Bට ලබා දෙනවා. A විසින් මේ රුපියල් 1000 මොකද කරන්නේ? Bට ලබා දෙනවා. මේ ඇවිල්ලා B කියන පුද්ගලයා. A විසින් Bට රුපියල් 1000ක් ලබා දෙනවා. හරිද? එතකොට Aට මේ රුපියල් 1000 සම්බන්ධයෙන් තියෙන්නේ අපි හිතමු හොරයි දැන් ඒ සත්භාග දැන් ඒට ඇවිල්ලා මේ රුපියල් 1000 හොඳ අයිතියක් තියෙනවා. මම කිලි හිතන්න මම මේක මහන්සියෙන් උපයපු රුපියල් 1000. මම මේක මහන්සියෙන් උපයපු රුපියල් 1000. මම මේ රුපියල් 1000 Bට දෙනවා. හරිද? හරිද? Bට දෙනවා. එතකොට D ගෙන් දැන් Bට තියෙනෙත් හොඳ අයිතියක් නේද? Bටත් තියෙන හොඳ අයිතියක්. Aට තියෙනෙත් හොඳ අයිතියක්. හරි. ඒ කියන්නේ මමනේ මට තියෙන මේ රුපියල් 1000 සම්බන්ධයෙන් හොඳ අයිතියක්. මම මේක Bට දෙනවා. Bට මොකක් හරි ගනුදෙනුවක් වෙච්ච ඉඳ මම එයාට දුන්නේ. Bට තියෙනෙත් හොඳ අයිතියක්.
B ගෙන් මේ රුපියල් 1000 C කියන පුද්ගලයා හොරගම් කරනවා. හරිද? B ගෙන් මේ රුපියල් 1000 C කියන පුද්ගලයා හොරගම් කරනවා. දැන් C කවුද? හොරා. C කවුද? හොරා. C හොරා. C ට තියෙන මොන අයිතියක්ද? හොරා අයිතියක්. C ට තියෙන හොරා අයිතියක්. හරි. C කවුද? හොරේ. C අයන හොරා. හරි. C ඔය රුපියල් 1000 දෙනවා D ට. හරි D ට දෙනවා රුපියල් 1000. D කියලා හිතන කඩේ මුදලාලි. එයාට මේ රුපියල් 1000 දෙනවා. දැන් D හොරෙක්ද? D හොරෙක්ද? නැහැනේ. දැන් ඔයාලා ඕන තරම් සල්ලි කොල අම්මගේ හොරගම් කරලා කඩේ මුදලාලිට දෙන්න ඕනේ. කඩේ මුදලාලි හොරෙක් වෙන්නේ නැහනේ. නේද? දැන් අම්මා ඇවිල්ලා කඩේ මුදලාලිගේ බෙල්ලෙන් අල්ලන් ඒ දෙනවා මගේ රුපියල් 1000. අපේ පොඩි එකා රුපියල් 1000 මගෙන් හොරගම් කරලා දුන්නේ. ඔයා කොහොමද ඒ රුපියල් 1000 ගත්තේ? එහෙම නෑ. සාමාන්‍යයෙන් ගනුදෙනු කළ හැකි ඉවිල්ලක පවරන්නාට කෙසේ අයිතියක් තිබ්බත්. ඒ කියන්නේ පවරන්නා හොරෙක් වුණා. දැන් C කියන්නේ හොරා වුණත් පැවරුම් ලාභියාට නිශ්චිත අයිතියක් තියෙනවා. එතකොට පැවරුම් ලාභියා D හොරෙක් වෙන්නේ නැහැ. තේරුණු කට්ටිය අද උස්සන් එහෙමයි සාමාන්‍යයෙන් ගනුදෙනු කළ හැකි ඉවිල්ල ගනුදෙනු සිද්ධ වෙන්නේ. චෙක්පත් උනත් එහෙමයි. චෙක්පත් උනත් එහෙමයි. හරිද? මම හොරගම් කරපු චෙක් එකක් D ට දුන්නොත් හරිද? D හොරෙක් වෙන්නේ නැහැ. තේරුණු කට්ටිය අත උස්සන්. මේක තන්දරේ තේරුණු කට්ටිය අත උස්සන්. හරි. දැන් අත උස්සන්නේ කොට පස්සේ මේ ගෙදර දැන් අත උස්සන්න එපා හරිද? දෙමව්පියන් හිතාවි දූට පිස්සු හැදිලා කියලා. වේව් එකක් දාන්න. හරිද? එතකොට දැන් මොකද්ද අපි ගනුදෙනු කළ නොහැකි කියන අපි දැන් මොකක්ද දැන් මම කතා කරේ? දැන් හරිද? ඔයාලට ඒක තේරුණා තමයි මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්න. මේ රුපියල් 10 නෝට්ටුව හරිද? ඒ හොරගම් කරන හිතන්න ඒ හොරා. ඒ හොරා. හරිද? මේ රුපියල් 1000 ඒ හොරගම් කරනවා. හරිද? එයාගේ අම්මගේ ලාච්චුවට බහැලා අම්මගේ පොකට් එකට හරිද? පොකට් එකේ හොරාට රුපියල් 1000 අරගෙන කාටද දෙන්නේ? B ට දෙනවා. එතකොට B හොරෙක් වෙන්නේ නැහනේ. B ට තියෙන හොඳ අයිතියක්. B ට තියෙන හොඳ අයිතියක්. එතකොට ඒ හොරා හරිද? ඒ හොරා B ඇවිල්ලා හොඳ අයිතියක් තියෙන්නේ. සාමාන්‍ය මුදල් නෝට්ටු වලින් ගනුදෙනු කරනකොට එහෙමනේ. මුදල් නෝට්ටු වලින් ගනුදෙනු කරනකොට එහෙමනේ. හරිද? දැන් නිකන් හරි චෙක් පතක රේඛනේ මෙන්න මෙහෙම තියෙනවා. චෙක් පතක රේඛනය අපි මෙන්න මෙහෙම ගහනවා. හරිද? ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනයක් ගහනවා. හරිද? ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනයක් ගහපු චෙක් පතක් තියෙනවා. එතකොට දැන් මෙවැනි චෙක් පතක් හරිද? මෙවැනි චෙක් පතක් හරිද? දැන් මම කිව්වේ දැන් මම මගේ චෙක් එකේ මෙන්න මෙහෙම ගහලා හරිද? මම මේ චෙක් එක දෙනවා මිනුල හරිද? මිනුලට හෝ රැගෙන එන්නකොට ගෙවනු කියලා මම ලියනවා. මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු. හරිද? මම මෙහෙම රේඛනය ගහලා මේ චෙක් එක මිනුලට දෙනවා. මේ ඉන්නේ මම. හරිද? මම මෙහෙම රේඛනය ගහලා මේ චෙක් පත දෙනවා මිනුලට. හරිද? පැහැදිලි මං කියන එක. දැන් මම මේ චෙක් එක මෙහෙම රේඛනයක් ගහලා මේ චෙක් පත මිනුලට දෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. මෙහෙම රේඛනයක් ගහපු චෙක් පතක් ඔයාට හම්බුනොත් හරිද? හිතන්නකෝ මම මේ චෙක් එක හොරගම් කරපු කෙනෙක් කියලා. මම හොරෙක් කියලා හිතන්න. මම ඇවිල්ලා හොරා. මම මේ චෙක් පත හරිද? මම ඇත්තට මේ චෙක් පත හොරගම් කරපු චෙක් පතක්. මම මේක හොරගම් කරපු චෙක් පතක් නම් මට තිබ්බ අයිතියට සමාන අයිතියක් තමයි මිනුලට යන්නේ. ඒතකොට මිනුලත් හොරා. මිනුලත් හොරා. හරිද? ඒක නේ හැමතිස්සෙම තේරුම් ගන්න. මෙහෙම රේඛනයක් ගහපු චෙක් පතක් ඔයාලට හම්බුනොත් පැවරුම් ලාභියාට සමාන. ඒ කියන්නේ පවරන්නාට සමාන අයිතියක් තමයි පැවරුම් ලාභියාට හම්බෙන්නේ. අර සල්ලි නෝට්ටු වගේ නෙවෙයි. හරි. ගනුදෙනු කළ හැකි ලේවිල්ලක තියෙන ප්‍රධාන කොන්දේසියක් කඩ වුණා. දැන් සල්ලි කොලේක එහෙම ප්‍රශ්නයක් නැහැනේ. මම මේ රුපියල් 1000 හොරකම් කරත් කඩේ මුදලාලිට මේ රුපියල් 1000 දුන්නට පස්සේ කඩේ මුදලාලිට තියෙන හොඳ අයිතියක්. තේරුණාද? පැහැදිලිද? හැබැයි ඔයා තේරුම් ගන්න මේ මම හරිද? මම හොරගම් කරපු රුපියල් 1000. හරි මම හොරගම් කරපු රුපියල් 1000 කඩේ මුදලාලිට දුන්නත් කඩේ මුදලාලිට හොරකම් කරපු අයිතියක් නෙමෙයි යාට දෙන හොඳ අයිතියක්. හැබැයි මෙන්න මෙහෙම රේඛනය කරපු චෙක් පතක් මම හොරගම් කරනවා. දැන් කවුද මම හොරා? මම හොරා. හරිද? මම එහෙම රේඛනය කරපු චෙක් පතක් හොරගම් කරනවා. හොරගම් කරලා මම මිනුලට දෙනවා. එතකොට මිනුලත් හොරා. ඇයි හේතුව? මෙහෙම රේඛනයක් තියෙනවා නම් මෙන්න මේ පවරන්නා තියෙන්නේ. පවරන්නාට හා සමාන අයිතියක් තමයි
පැවරුම් ලාභියාට හම්බෙන්නේ. එතන මොකක් හරි ප්‍රශ්නයක් වල දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට මේ අවසාන වශයෙන් චෙක් පත ළඟ තියෙන කවුද? එයාට එරෙහිව තමයි නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් වල නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නකොට මේ චෙක් පත අවසාන වශයෙන් තිබ්බ කවුද? මිනුලනේ. ඒතර මිනුලට එරෙහිව තමයි මේ චෙක් පත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ. තේරුණාද මං කියන එක? එහෙනම් ඔයා මෙන්න මේක චුට්ටක් තේරුම් ගන්න. මොකද්ද ඔයා තේරුම් ගන්න ඕන? මෙහෙම රේඛනය කරපු චෙක් පතක් ඔයාට හම්බෙනකොට ඔයා දෙපාරක් හිතන්න. අනේ දෙයියනේ මේ චෙක් පත මට දෙන මිනිස්සයා හොඳ කෙනෙක්ද හොරෙක්ද? එතන ඔයා දන්න කියන මිනිස්සෙකින් විතරක් මේ වගේ චෙක් පතක් ගන්න. හරිද? දැන් උදාහරණයක් විදිහට මම මේ චෙක් පතක් මිනුලට දුන්නට පස්සේ මිනුලට මාව ෂුවර් නැත්තම් ගන්න එපා. ඇයි හේතුව? දැන් මේක ගනුදෙනු කරන නොහැකි කියලා රේඛනයක් තියෙනවනේ. මම මේක හොරගම් කරපු චෙක් පතක් වුණොත් මිනුලත් හොරෙක් වෙනවා. හරිද? දැන් මෙහෙම රේඛනයක් තිබ්බ නැත්තම් ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනයක් තිබ්බ නැත්තම් මෙහෙම රේඛනයක් තිබ්බ නැත්තම් මම මේ චෙක් පත හොරගම් කරනවා. මම කවුද? මම හොරා. මම හොරා. හරිද? මෙහෙම රේඛනයක් නැතුව තිබ්බනම් මම මේ චෙක් පත හොරගම් කරනවා. හොරගම් කරලා මිනුලට දෙනවා. එතන මිනුල හොරෙක් වෙන්නේ නැහැ. මිනුලට තියෙන්නේ හොඳ අයිතියක්. මිනුලට තියෙන හොඳ අයිතියක්. හරි. මෙහෙම ගනුදෙනු කරන නොහැකි රේඛනයක් නැත්නම් ඒක හොරගම් කරපු චෙක් පතක් වුණත් ඒක පැවරුම් ලාභියාට තියෙන හොඳ අයිතියක්. පවරන්නාට තිබු අයිතිය හා සමාන අයිතියක් නෙවෙයි පැවරුම් ලාභයට හොඳ අයිතියක් එතකොට එනවා. එතකොට ඒක ගනුදෙනු කළ හැකි නීත්‍යානුකූල තත්ත්වයේ ලියවිලා. හැබැයි අපි මෙහෙම රේඛනයක් ගහපු ගමන් වා තේරුම් ගන්න පවරන්නාට තිබු අයිතිය හා සමාන අයිතියක් තමයි හම්බෙන්නේ. මම හොරෙක් නම් මෙයාත් හොරෙක් වෙනවා. හරිද? තේරුණ කට්ටිය අද උස්සන්න එක සුපිරියටම එක්සෑම් එකේ නිතරම අහනවා. නිතරම අහනවා මේවා. හරිද? නිතරම අහනවා. හරිද? එතකොට ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා තක්කටම මොකද්ද? මෙවැනි චෙක් පතක් ඔයා ගැතට ආවට පස්සේ ඔයා දෙපාරක් හිතන්න ඕන. එතකොට දැන් විභාගයේදී අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. ගනුදෙනු කළ නොහැකි යන රේඛනයේ හද චෙක් පත් ගනුදෙනු කළ නොහැකිද? ඔන්න ඔය අහන එක්සෑම් එකේදී. ඔයා මතක තියාගන්න ගනුදෙනු කළ නොහැකි කියන රේඛනයක් ගනුදෙනු ගන්න බෑ කියන එක පට්ටපල් බොරුවක්. හරිද? ඒ කියන්නේ ගනුදෙනු කළ නොහැකි රේඛනය කියන රේඛනයක් තවදුරටත් ගනුදෙනු කරන්න පුළුවන්. කවුද එහෙම බෑ කියන්නේ? ළමයි හිතන්නේ මේක දැක ගම අම්මා ගනුදෙනු කළ නොහැක. එහෙනම් ගනුදෙනු ගන්න බෑ. එහෙම ගන්න නෙවෙයි. ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයක් තිබ්බොත් ඒක තවදුරටත් ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මේව ගනුදෙනු වන වාර ගන්න සීමිතයි. අතිනතු ගෝමාරවන වාර ගන්න සීමිත වෙනවා. ඇයි හේතුව? මෙවැනි චෙක් පතක් පවරන්නාට තිබූ අයිතිය හා සමාන අයිතියක් තමයි පැවරුම් ලාභියාට හම්බෙන්නේ. ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් හරියට සිද්ධ වෙනවා. හොඳ ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් නම් පහසුවෙන් පවරන්න පුළුවන් වෙන්න ඕන. පවරන්නාට මොන අයිතිය තිබ්බත් පැවරුම් ලාභියාට හොඳ අයිතියක් තියෙන්න ඕන. අන්නේ කොන්දේසි දෙකම මෙතෙන්දි කඩ වෙනවා. ගනුදෙනු කළ නොහැකි කියලා රේඛනයක් ගැහුවොත් ගනුදෙනු කළ හැකි ලියවිල්ලක තියෙන කන්ඩිෂන් දෙක විතරයි කඩ වෙන්නේ. පවරන්න බෑ කියලා මං කියන්නේ නැහැ. පහසුවෙන් පවරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඇයි? මෙවැනි චෙක් පත් අතිනතු ගොමාරුන වාර ගන්න සීමිත වෙනෝනේ. ගන්නකොට දෙපාරක් හිතනවා. අනිත් එක පවරන්නාට තියෙන අයිතිය හා සමාන අයිතියක්මයි හම්බෙන්නේ. පවරන්නා හොරෙක් නම් අපිත් හොරෙක් වෙනවා අපට හොඳ අයිතියක් හම්බෙන්නේ නැහැ. සුපිරියටම තේරුණු කට්ටිය අත උස්සන්න. හරිද? දැන් අපේ අර ෆිසිකල් ක්ලාස් එකක් කරනවා අපි ගාල්ලේ හරිද? අපේ ගාල්ලේ ෆිසිකල් ක්ලාස් එකක් කරනවා. ඒකේ ඉන්නේ අපේ කොල්ලෝ 5යි. කෙල්ලෝ 2යි. 7යි. සේරම 7ක් ඉන්නවා හරිද? 7 දෙනාම හොඳට වැඩ කරනවා. කෙල්ලෝ 3යි 8ක් ඉන්න සේරම 8ක්. 8 දෙනාම හොඳට වැඩ කරනවා. හරිද? ඒ කියන්නේ මේ එක කොල්ලෝ දෙන්නෙක් රිච්මන්ඩ් එකේ සෙක්ෂන් එකේ වැඩිම ලකුණු අතර හිටපු කොල්ලෝ දෙන්නෙක්. ඊට පස්සේ සිරිධම්මේ වැඩිම ලකුණු අතර කෙල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ ගාල් ජනාධිපතිගේ වැඩිම ලකුණු අතර කෙල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ අර ගාල් තව ඉස්කෝලේ තියෙන දුටුගැමුණු කියලා ඒකෙත් වැඩිම ලකුණු ගත්ත කොල්ලෙක්. හරි. එයාලගේ දැන් අපි අද රක්ෂණය පටන් ගත්තා තියරි වල. හරිද? රක්ෂණය පටන් ගත්තා. මම ඔය ගාල්ලේ ක්ලාස් එක කියන්නේ එයාලා. අපි අතනම ගාල්ලේ ක්ලාස් එකක් කරන්නේ නැහැ නේ. අක්කන මුල්ල කරන්නේ. ඒක අලුතෙන් පටන් ගත්ත එයාලගේ බැච් එක කරන් පටන් ගත්ත එකටම. අද එයාලගේ අපි රක්ෂණය පටන් ගත්තා. දැන් රක්ෂණය අපි ලබන සතියේදී ඊළඟ දවසේදී ඉවර කරනවා. මේ මාසෙ අපි රක්ෂණය ඉවරයි. ලබන මාසෙ මැනේජ්මන්ට් පටන් ගන්නවා. එයාලගේ සිලබස් එක අපි ඉවර කරනවා දෙසැම්බර් අග වෙද්දී. හරි දෙසැම්බර් අග වෙද්දී එයාලගේ සිලබස් එක ඉවර කරනවා. ඔයාලගේ සිලබස් එකත් මම ප්ලෑන් කරන්නේ දෙසැම්බර් අග හෝ ජනවාරි වෙද්දී කරන්න. අනිවාර්යයෙන්ම කරනවා මේ පාරණ. ඒක මම දවස් 5ක්ම පන්තිත් දාලා කරන්නේ. හරි පන්ති කට් කරගන්න එපා. හරිද? දවස් 5ක් පන්ති දාලා පන්ති කරන්නේ සිලබස් එක ජනවාරි වෙද්දී ඉවර කරන්න try කරා. ඒතර ඔයාලට පැරලල් එයාලත් එක්ක තරග කරන්න පුළුවන්. එයාලත් දක්ෂයි. හරිද? එතන අනිවාර්යයෙන්ම
ගාල්ලේ මුල් විස්තර තියලා ළමයි දෙන්නේ කේවි. අර හොඳට වැඩ කරන අය ඉන්නවා. ඉතින් ඔයාලුණත් ඒකින්ද යාළුවට අභියෝග වෙන්න වැඩ කරන්න. හරිද? ඔයාලට අරගෙන මිදවන්නේ නැහැ. සුපිරිම පේපර්ස් ටිකක් කරලා හොඳටම කරනවා. ඉතින් බය නැතුව වැඩ කරන්න වැඩ කරොත් ගොඩ යන්න පුළුවන්. හරිද? ඉන්න ළමයි ගන්න බලන්න එපා. ඉන්න ළමයිගේ ප්‍රතිඵලය අන්තිමට බලන්න. හරි. අපි යමු එහෙනම් ඉස්සරහට. එහෙනම් ගණතුණු කල නොහැක කියලා රේඛනයක් තිබ්බොත් මොකද වෙන්නේ? තවදුරටත් පවරන්න පුළුවන්ද? පවරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ගණතුණු කල නොහැක කියලා රේඛනයක් තිබ්බොත් මේක අතිරත උවමාරු ගන්න පුළුවන් ඕන වාර ගන්නක්. හැබැයි ගණතුණු කල හැකි ලීවල් එක තියෙන්න ඕන කොන්දේසි දෙකක් කඩ වෙන එකක්. පහසුවෙන් පැවරිය හැකි වීම ගැන කොන්දේසි කඩ වෙනවා. අනිත් එක පවරන්නාට තිබූ අයිතියට හා සමාන අයිතියක් තමයි මෙතෙන්දී හම්බෙන්නේ. පවරන්නාට මොන අයිතිය තිබ්බත් පැවරුම් ලාභියාට හොඳ අයිතියක් හම්බෙන්නේ නැත. හරි. අපි ලියාවු මෙන්න මෙහෙම ගණතුණු කල නොහැක කියන තැන මෙවැනි චෙක්පතක් පිටසංකර පැවරිය හැකි බවත් 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 එම චෙක්පත පැවරීමේදී 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 පැවරුම් කරුට තිබූ අයිතියට වඩා 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 වැඩි අයිතියක් වැඩි අයිතියක් වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවේ. එම චෙක්පත පැවරීමේදී පැවරුම් කරුට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් එම චෙක්පත පැවරීමේදී පැවරුම් කරුට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවේ. පැවරුම් ලාභියාට හිමි නොවේ. හරිද? පැවරුම් ලාභියාට හිමි නොවේ. පැවරුම් ලාභියාට හිමි නොවේ. හරිද? එතකොට එම නිසා මෙවැනි චෙක්පතක් එතනම තියෙන මෙන්න මෙහෙම නේද? එම නිසා මෙවැනි රේඛනයක් සිදු චෙක්පත ලබා ගන්නකොට පැවරුම් ලාභියන් මෙම චෙක්පතට පෙර තිබූ අයිතීන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඔයාට මේ වගේ ගනුදෙනු කරන නොහැකි කියලා චෙක්පතක් හම්බුනොත් ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේක ගන්න කලින් දෙපාරක්. කලින් කෙනා මොන වගේ කෙනෙක්ද? කලින් කෙනාට තිබූ කට්ටියගේ අයිතීන් හොඳයිද? මෙතන කොහේ හරි තැනක පිට, ඒ කියන්නේ පෙර කට්ටියගේ කවුරු හරි කෙනෙක් හොරකම් කරපු චෙක්පතක් නම් ඔයා අදිට හොරෙක් වෙනවා. ඔයා එහෙම වෙන්න ඕනේ නැහැ නේද? ඔයා මේක ගන්න කලින් ඉන්න දෙපාරක් හිතන්න එක්ක නොගෙන ඉන්න. ඔයාගෙන මට ගන්න බෑ. ඒතකොට අර මෙවැනි චෙක්පත් අර අතිනත හොමාරුනක වළක්වන්න තමයි මෙහෙම ගහන්නේ. අතිනත හොමාරු වෙන්න පුළුවන්. හැබැයි චෙක්පත් සම්බන්ධව අවබෝධයක් තියෙන මිනිස්සෙක් මේ වනි චෙක්පතක් ගන්නකොට දෙපාරක් හිතනව නේද? එතකොට ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණේ. මෙවැනි රේඛනසේ චෙක්පත සොරාගත් පුද්ගලයෙකුට ඒ පිළිබඳව නීත්‍යානුකූල හිමිකමක් නොලැබෙන නිසා. හරිද? ඒ කියන්නේ මෙවැනි චෙක්පත සොරාගත් පුද්ගලයෙකුට ඒ සම්බන්ධ නීත්‍යානුකූල හිමිකමක් නොලැබෙන නිසා එවැන්න පවරාගත් පුද්ගලයෙකුට නීත්‍යානුකූල අයිතිය නොලැබේ. ඒ කියන්නේ මේ චෙක්පත හොරගම් කරලා කාට හරි දුන්නොත් හොරාට තිබ්බ අයිතියමයි ඒකේ පැවරුම්ලාභියාට යන්නේ.
හරි. එතකොට පැවරුම් ගනුදෙනු කළ හැකි ලියවිලක තියෙන පැවරුම් ලාභියාට පූර්ණ හිමිකමක් පැවතීම කියන ගුණාංග කඩ වෙනවායි හේතුව. දැන් සාමාන්‍ය ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් ගත්තොත් මේ රුපියල් 1000 කුලේ තියෙන්නේ. මේක ගනුදෙනු කළ හැකි ලියවිල්ලක තියෙන ඔක්කොම කොන්දේසි තියෙනවා. පහසුවෙන් පවරන්න පුළුවන්. මම හොරෙක් වුණත් ඔයා හොරෙක් වෙන්නේ නැහැ. ඔයාට හොඳ අයිතියක් එනවා. එතන අන්නේ කන්ඩිෂන් කැඩෙනවා. මෙන්න මේ ගනුදෙනු කළ නොහැකි කියන රේඛනය ගැහුවා. ඒ කියන්නේ මම හොරෙක් වුණොත් ඔයාත් හොරෙක් වෙනවා ගනුදෙනු කළ නොහැකි කියන රේඛනය තිබ්බ ගමන්. තේරුණා නේද? හරිද? හරි. අපි යමු ඉස්සරහට ආදායකයා ගිණුමට පමණයි කියන රේඛනය. හරිද? චෙක් පතක රේඛනයේ ආදායකයා ගිණුමට පමණයි කියලා තිබ්බොත්. හරිද? චෙක් පතක රේඛනයේ ආදායක ගිණුමට පමණයි කියලා රේඛනයක් තිබ්බොත්. දැන් මෙහෙම හිතන්න. අපි චෙක් පතක රේඛනය කරන මෙන්න මෙහෙම. හරිද? ආදායකයාගේ ගිණුමට පමණි කියලා. හරිද? අපි ගමුකෝ ආදායකයා මෙන්න මෙහෙම මිනුලට ගෙවනු. මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු. මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු. මම මෙතන මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු කියලා. හරිද? හෝ රැගෙන එන්නාට කපනවා. දැන් මේක ඇවිල්ලා මොකද්ද? මේක ඇවිල්ලා විධාන චෙක් පතක්නේ. මේක ඇවිල්ලා විධාන චෙක් පතක්. හරිද? මට මේකේ සල්ලි කෙලින්ම මිනුලටම විතරක් ගන්න පුළුවන් විදිහට හදන්න ඕන. දැන් අපි ඔයාලට එදා කිව්වනේ නේද විධාන චෙක් පතක් වුණත් මොකද වෙන්නේ පිටසම් කරලා තවදුරටත් පවරන්න පුළුවන් නේ. ධාරක චෙක් පතක් බවටපත් කරගන්න පුළුවන් නේ. ඒක නවත්ත ගන්න මට ඕන නම් මං කෙලින්ම මොකද කරන්නේ මෙන්න මේ ආදාය ගිණුමට පමණයි කියලා රේඛනය ගහනවා. මේක ඇවිල්ලා චෙක් පතකට උපරිම ආරක්ෂාව ලැබෙන ක්‍රමවේදයක්. මෙහෙම ගැහුවොත් ආයි පිටසම් කරලා පවරන්න බෑ. කෙලින්ම මේක සල්ලි ගන්න පුළුවන් මිනුලටම විතරයි. නිශ්චිත පුද්ගලයෙක්ට පමණක් මුදල් ගෙවන බව තහවුරු කරන්න ඕන නම් චෙක් පතකට උපරිම ආරක්ෂාව ලැබෙන බව තහවුරු කරගන්න ඕන නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ රේඛනය ගහන්න ඕන. ආදාය ගිණුම පමණයි. ඒතර මෙවැනි චෙක් පතක් අපට තවදුරටත් අධිරත පැවරීමේ හැකියාවක් නැත. තේරෙන කට්ටිය අත උස්සන්න. හරි. එහෙනම් අපි ලියාව මෙන්න මෙහෙම චෙක් පතෙහි නම සඳහන් මේ ඖෂධී කියන්නේ මේ අපේ අර සංගමිත දරුවද? මට මැසේජ් එකක් දාන්න පුතේ හරිද? චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට හරි හරි පුතේ හරි. චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට චෙක් පතෙහි නම සඳහන් ආදායකයා ගිණුමට චෙක් පතෙහි නම සඳහන් ආදායක ගිණුමට තැන්පත් කිරීමෙන් පමණක් 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 මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. හරිද? මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. හරිද? මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. හරිද? මුදල් කරගත හැකි බව මෙයින් කියවේ. එතන මේක පැවරීම සීමා කර රේඛනයක්. හරිද? ඒතර ගිණුමක් නැමැති පුද්ගලයාට උනා මෙවැනි චෙක් පත ලැබුණාට පස්සේ මොකද කරන්නේ? දැන් නිකන් හරි හිතන්නකෝ දැන් මෙහෙම එකක් වුණා කියලා. දැන් මේක සල්ලි කරගන්න පුළුවන් ආදායක කිනුවට විතරයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මිනුල ගාව දැන් අනිවාර්යෙන් මිනුලට විතරයි මේක සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මිනුල ගාව ගිණුමක් තියෙන්නත් ඕන. ඇයි රේඛනය කරලානේ. මේක රේඛනය කරපු ඉඳ අනිවාර්යෙන් මිනුල ගාව account එකක් තියෙන්නත් ඕන. ඒ වගේම මේකේ සල්ලි ගන්න පුළුවන් මිනුලටත් විතරයි. හරිද? එතකොට නිකන් හරි හිතන්න කරුමයකට දැන් මේකෙට අනිවාර්යෙන් මිනුල ගාව account එකක් තියෙන්න බෑ. දැන් මෙහෙම රේඛනයක් තිබ්බනම් නේද? දැන් මෙහෙම තිබ්බනම් මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු. මිනුලට හෝ රැගෙන එන්නෙකුට ගෙවනු. හරි. ඒකේ නිකන් ඉරි කැලලයක් ගැහුවා.
එතකොට අනිවාර්යෙන්ම අපි රේඛනයක් තියෙන හින්දා බැංකු ගිණුමක් කරා තමයි සල්ලි කරගන්න ඕන. හැබැයි මිනුලගම account එකක් තියෙන්න ඕන කියලා එකක් එතන කියලා නැහැනේ. එතන ආදායකයාගේ ගිණුමටම සල්ලි කරගන්න ඕන කියලා ගන්න නැහැනේ. කාගරි account එකකට බැර කරලා සල්ලි කරගන්න ඕන. හරිද? හැබැයි මෙතන එහෙම නෙමෙයි අනිවාර්යෙන් මිනුලටම account එකක් තියෙන්නම ඕනේ. දැන් නිකන් හරි දාන්න මිනුලට අකුරු කියවන්නත් බෑ, අකුරු ලියන්නත් බෑ, අස්සනක් ගහන් තේරෙන්නේ නැහැ. ඉන්නෙත් අර නුවර පැත්තේ හද්ද පිටිසර ගම්මානක, ඒ පැත්තේ බැංකුත් නැහැ, නේද? account එකකුත් නැහැ. දැන් ඉතින් මිනිස්සු දසතේ කල්පනා කරන අනේ දෙයියනේ මම මේ චෙක් එකට කොහොමද සල්ලි කරගන්නේ මට ගිණුමක් නැහැනේ එහෙනම් මිනිස්සු දැන් මොකද කරන්න ඕන කෙලින්ම මේ චෙක් පද ලියපුව අනකරුට කෝල් එකක් දෙන්න ඕන අනකරුගේ අස්සන මෙතන තියෙනවනේ අනකරු නිකන් මම කිරින් දන්නකෝ මට කෝල් එකක් දෙනවා අනේ සර් අපි ඉන්න අද්ද පිටිසර ගම්මානක හරිද අපිට ඉතින් බැංකුවක් හොයාගන්නවක්වත් ඉදියක් නැහැ මට ඉතින් මේ චෙක් එකෙන් සල්ලි කරගන්න විදියකුත් නැහැ පුළුවන් නම් මේ රේඛනේ අවලංගු කරලා දෙන්න එහෙනම් ඔයාට මේ චෙක් පදේ රේඛනේ අවලංගු කරගත්තොත් ඔන්න මේ බැංකු කවුන්ටරෙන් නිකන් හරි වෙන කාගරි account එකේ බැංකු කවුන්ටරෙන් හරි නැත්නම් වෙන කාගරි account එකකට සල්ලි කරගන්න පුළුවන්. ඉතින් බිල් වෙනවා මාව හොයාගෙන රේඛනේ අවලංගු කරගන්න. මං ඉතින් ගහනවා රේඛනේ අවලංගු කරගන්න ලදී කියලා මගේ අස්සන ගහනවා. එහෙනම් හැමදෙස්සම තේරුම් ගන්න රේඛනයක් අවලංගු කරන්න පුළුවන් අනකරුට විතරයි. තේරෙන කට්ටියත් උස්සන්න. හරි. ගැම්මට හරි. කොහොම බලන්න චෙක්පත් මගෙන් ඉගෙන ගන්න කට්ටියත් උස්සන්න පළවෙනි වතාවට. අපි දැන් ගොඩක් ස්පීඩ් යන්නේ හරිද? ගාල් ඉතින් අනික් ක්ලාස් වල දන්නවනේ තාම චෙක්පත් නෙමෙයි තාම ව්‍යාපාර සංවිධාන. හරිද? අපි ෆිසිකල් ක්ලාස් එකේ ව්‍යාපාර සංවිධාන ඉවර කරා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉවර කරා, වෙළඳාම ඉවර කරා, රක්ෂණ ඉවර කරා. රක්ෂණේ දැන් යන්නේ. දැන් යාළුවෝ 12 වසර අන්තිම පාඩම අපේ ෆිසිකල් ක්ලාස් වල. ඒව නිකන් නෙමෙයි ගියේ. දැන් පේපර්ස් 30 ගාණක් කරලා තියෙනවා. ඊට පස්සේ හෝම්වර්ක් පොත පිරෙන්න වැඩ කරලා තියෙනවා. අමතර පේපර්ස් සෑහෙන්න කරලා තියෙනවා. අදත් අපි වෙළඳාමෙන් පේපර් එකක් කළා. හරි. හැබැයි වෙන පන්ති වල තාම ව්‍යාපාර සංවිධාන පාඩමයි TikTok 10යි. හරිද? පැහැදිලි මං කියන එක. හරි කේද වාචකයක්. දැන් මගෙත් අර 2028 ක්ලාස් එකක් මම පටන් ගත්තා යක්කල මුල්ලේ. ඒ කෙල්ලෝ කියනවා සර් මේ අපි යන ක්ලාස් එකේ සර් ගැනමයිලු ළමයි කතා කරන්නේ ඉස්කෝලේදී. සර්ගේ ටැටූ එක ගැනයි. හරිද? TikTok එකේ මූණ ගැනයි. හරිද? ඒ වුණාට රිසල්ට් නම් අඩුයි. හරිද? ඒ කියන්නේ ළමයි ගොඩාක් ඉන්නකොට සමත් විසදේ ගොඩාක් අඩුයි. හරිද? ඒකින්ද මේ හරියට වැඩ කරගත්තොත් මේ සිලබස් එකක් ඉතාමත් ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. අපි මේ පාර එක ලස්සනටම කරනවා. හරිද? ඒක 2027 උගාක් බලාපොරොත්තු යන්නේ බැජ් එකක්. ඔයාලා මහන්සිලා වැඩ කරොත් ඔයාලගේ දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් වලට එන්න පුළුවන්. ඒ தත්ත්වය හරියටම හදනවා. මගේ පැත්තෙන් BS සබ්ජෙක්ට් එක උපරිමයෙන්ම කරනවා. ඒ වගේම අපි එක්සෑම් එක කිට්ටු කරලා රිසල්ට් ආවට පස්සේ තව ඉකෝන් ක්ලාස් එකකුත් පටන් ගන්නවා. ඒක අපි උදේට දාලා ඉවරයක් කරන්න. ඒකට අපි තෝරාගත්ත ළමුන් කණ්ඩායමක් පමණක් වදවාගෙන සුපිරියට මේකත් යනවා. දවස් දෙකක් විතර දාලා. හරිද? ඒ හින්දා මේ දැන් ෆිසිකල් ක්ලාස් උත් ගොඩක් අඩු කරලා ඔන්ලයින් එකට බර තැබීම වැඩි කර මේ පාර. හොඳ රෑන්ක් ටිකක් මේ පාර අපිට සෙට් වෙයි කියලා හිතන හින්දා. හරි ඒක ඔයාලත් මහන්සියට වැඩ කරන්න. හරිද? හරි. ඊයස් තව රේඛනයක් තියෙන රුපියල් 50000ක් දක්වා පමණි. දැන් අලුතෙන් ආව දරුවන්ට අපි අනිවාර්යයෙන්ම ඔයාලට රෙකෝඩ් ටික දෙනවා. හරිද? ඒ රෙකෝඩ් ටික බලන්න. ඒක ෆ්‍රී දෙන්නේ. හරිද? ඒක ෆ්‍රී දෙන්නම්. ඒව ෂෙයා කරන්න එපා. මේක පොඩි පන්තියක් වුණාට ඔයාලට සෑහෙන දැනුමක් ලැබෙන පන්තියක්. ඔයාලට වෙන කෙනෙක්ට උගන්වන්න පුළුවන් මට්ටමකට දැනුමක් දෙනවා. හරිද? සහ ඔයාලා ඉගෙන ගන්නෙත් හොඳම රෑන්ක් එකක් දාපු කෙනෙක්ගෙන් කියන එකත් තේරුම් ගන්න. එතකොට මගේ තියෙන කැපැසිටි එක සහ ඒවත් එක තමයි දෙන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාගේ එක්සෑම් එකට හදන්න පුළුවන් උපරිමයෙන්ම හදලා යවන්න. හරිද? හරි. ඊට තව රේඛනයක් තියෙනවා මෙන්න මෙහෙම. රුපියල් 50000ක් දක්වා පමණි. එහෙම රේඛනයක් තිබ්බොත් ඒක අපිට සල්ලි ගන්න පුළුවන් රුපියල් 50000ක් දක්වා විතරයි. දැන් මෙහෙම හිතන්නකෝ මම කාට හරි පුද්ගලෙක්ට බඩු තොගයක් ගේන්න කියලා කියනවා. හරිද? එයා මට කියනවා බඩු තොගයක් ගෙනල්ලා දෙන්නම් කියලා. මං අහන මචං ගාණ කීයේ? 50000ක් වගේ යාවි ෂුවර් නෑ. 45ක් වෙන්නත් පුළුවන්, 50000ක් වෙන්නත් පුළුවන්, 47000ක් වෙන්නත් පුළුවන් මචං. මං කියනවා එහෙමද? මාර වැඩි. එහෙනම් මං ඔයාලට චෙක් එකක් දෙනවා. 50000ක් දක්වා පමණි කියලා රේඛනය ගහන්නේ. එතකොට ඔයාලට එහෙම මම චෙක් එකක් දෙනවා. ඒකේ වටිනාකම මම දාන්නේ නැහැ. ඔයා වටිනාකම දාගන්න. එතකොට එයා බඩු ටික දැම්මට පස්සේ දැන් එයාට අන්තිමට වටිනාකම තේරෙනවා අපි 48000ක් කියලා. එයා 48000 දාලා සල්ලි ගන්නවා. එතකොට එයාට කවදාකවත් මේ 50000න් එහාට වටිනාකම දාන්න බෑ. ඇයි මම රේඛනය කරලා තියෙනවනේ 50000 දක්වා පමණි කියලා.
එයා 55000 දැම්මොත් චෙක් එක අගරු වෙනවා. රිටර්න් වෙනවා. එයා 50000ට අඩු ගාණක් දාලා තමයි සල්ලි කරගන්න ඕන. තේරුණු කට්ටිය අත උස්සන්න. හරි. ඕවා හරි සරල දේවල් නේද මේවා නේ? හරි. එතකොට දැන් අපෙන් අහනවා චෙක් පතකට උපරිම ආරක්ෂාව ලැබෙන පරිදි රේඛනය කරන්නේ කොහොමද කියලා. චෙක් පතකට උපරිම ආරක්ෂාව ලැබෙන පරිදි රේඛනය කරන අනිවාර්යෙන් මේක තමයි වඩාත්ම හොඳ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් විධාන චෙක් පතක් තිබ්බොත් වඩාත් හොඳයි. විධාන චෙක් පතක් ලියලා ඒ චෙක් පතේ අපි රේඛනය කරන්න ආදායකයා ගිණුමට පමණයි කියලා. ඒතර අනිවාර්යෙන් මේ ආදායකයන් විතරයි සල්ලි ගන්න පුළුවන් එක තවදුරටත් පවරන්න බෑ. හරිද? හරි. අපි එන යමු ඉස්සරහට දැන් මෙතන තියෙන චෙක් පදා රේඛනය ගන්න පුළුවන් පාර්ශව රේඛනයක් අවලංගු කරන්න පුළුවන් පාර්ශව හරි ඒ ටික අචුටක් කියව ගන්න හරි දැන් ඔයා කරන්න මෙන්න මේ ප්‍රශ්න ටික හරිද පිටු අංක 14 ඉඳන් මේ ප්‍රශ්න ටික කරන් 14 ඉඳන් 1 2 3 පහ පහට නිකන් කරන්න හොඳ දරු ටික වගේ ටක් ගාලා අපේ
හරි. අපි බලමු එහෙනම් පහ සඳහන් චෙක් පත් අතරින් වඩාත් සුරක්ෂිත ලෙස තැපෑලෙන් යැවීමට යෝග්‍ය වන්නේ මොකද්ද? ආදායකයා ගිණුමට පමණයි කියලා රේඛන දින චෙක් පත්. හරිද? මේ වගේ රේඛනයක් තිබ්බොත් මේකෙන් සල්ලි ගන්න පුළුවන් ආදායකයාට විතර වෙන කාටවත් ගන්න බෑ. තේරුණාද? මේක තමයි වඩාත් ප්‍රබල රේඛනය. හරි. ඊට දෙක අපෙන් අහනවා පහ සඳහන් රේඛන අතරින් පැවරිය නොහැක්කේ කුමන රේඛන අනුකූල චෙක් පත්ද කියලා. එතකොට ඔයාට මෙන්න මේ වගේ චෙක් පතක් හම්බුනොත් ඒක පවරන්න බෑ. හරිද? මේකේ වඩා ප්‍රබල රේඛනය. දැන් අනිත් ඔක්කොම ඒවාට පිටසම් කරලා ඕන පවරන්න පුළුවන්. හරිද? දැන් එතකොට මෙහෙම රේඛනයක් ආවොත් ඔයාලට පවරන්න බෑ. දැන් මේව පිටසම් කරත් එක නැතත් එක ඔයාලට පවරීමේ හැකියාවක් තියෙනවා. මොකද රේඛනයත් එක්ක පැවරීමේ හැකියාවට බාධාවක් එන්නේ නැහනේ. හැබැයි මෙහෙම රේඛනයක් තිබ්බොත් ඔයාලට පවරන්න බෑ. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි එක චෙක් පත රේඛනයේදී යොදාගෙන ගනුදෙනු කළ නොහැකන සටහනේ අදහස් වන්නේ මොකද්ද කියලා. ගනුදෙනු කළ නොහැක කියලා රේඛනයක් තිබ්බොත් එවුනි චෙක් පතක් පවරනකොට පවරන්නාට තිබු අයිතියට වඩා හොඳ අයිතියක් පැවරුම්ලාභියාට හම්බෙන්නේ නැහැ. හරි. එතකොට පැවරුම්ලාභියාගේ අයිතිය පවරන්නාගේ අයිතියට වඩා වැඩි නොවන බවයි උත්තරය 3. පැවරුම්ලාභියාගේ අයිතිය පවරන්නාගේ අයිතියට වඩා වැඩි නොවන බව. පවරන්නාට තිබු අයිතිය හා සමාන අයිතියක් තමයි පැවරුම්ලාභියාට හම්බෙන්නේ. හරි කට්ටියත් උස්සන්න. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟට 4 ජංගම ගිණුමක් නොමැති පුද්ගලයෙකුට ආදායකයා ගිණුමට පමණයි යන පදයේ ඇතුළත් වන රේඛිත චෙක් පතක් ලැබුණහොත් මුදල් ලබා ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ මොකක්ද කියලා අහනවා. ඔයාලා කරන්ට් account එකක් නැත්නම් ඔයා අනකරු ලවා රේඛනේ අවලංගු කරගෙන බැංකු කවුන්ටරේ සල්ලි ගන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම මේ වගේ රේඛනයක් තිබ්බොත් ඔයාලා කරන්ට් account එකකුත් නැත්නම් ඔයා අනකරුට කියලා එයාගේ රේඛනේ අවලංගු කර ගැනීමක් කරන්න. හරිද? හරි. ඊට පස්සේ අපෙන් අහනවා 5 ගනුදෙනු කළ නොහැක යන රේඛනයේ යෙදීමෙන් අනකරුට විශේෂිත වූ වාසියක් හිමි නොවේ. ඔබ මෙම ප්‍රකාශයට එකග වන්නේද ඔබේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. අපි ලියාවම් මෙන්න මෙහෙම ආන්සර් එක එකග නොවේ. එකග නොවේ. හරිද? එකග නොවේ. හරි එකග නොවේ. ගනුදෙනු කළ නොහැක යන රේඛනයෙන් ගනුදෙනු කළ නොහැක යන රේඛනයෙන් ගනුදෙනු කළ නොහැක යන රේඛනයෙන් චෙක්පත ගනුදෙනු කළ නොහැක යන රේඛනයෙන් චෙක්පත ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත්වුවද ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත්වුවද ගනුදෙනු කළ නොහැකි රේඛනයේ චෙක්පත 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 ගනුදෙනු කළ නොහැකි ගනුදෙනු කළ නොහැකි රේඛනයේ චෙක්පත ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත්වුවද ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත්වුවද ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත්වුවද එවැනි චෙක්පතක් ගන්නෙකු එවැනි චෙක්පතක් ගන්නෙකු එවැනි චෙක්පතක් ගන්නෙකු එවැනි චෙක්පතක් ගන්නෙකු අයිතිය ඉතිහාසය පරීක්ෂා කළ යුතුයයි අයිතිය ඉතිහාසය පරීක්ෂා කළ යුතුයයි ඇගවීමක් අයිතිය ඉතිහාසය පරීක්ෂා කළ යුතුයයි ඇගවීමක් මින් සිදු කරයි එවැනි චෙක්පතක් ගන්නෙකු අයිතිය ඉතිහාසය පරීක්ෂා කළ යුතුයයි ඇගවීමක් මින් සිදු කරයි එතෙන්ටම මේ නිසා මෙවැනි චෙක්පත්
මේ නිසා මෙවැනි චෙක්පත් નિરાයාසයෙන්ම මේ නිසා මෙවැනි චෙක්පත් નિરાයාසයෙන්ම මේ නිසා මෙවැනි චෙක්පත් નિરાයාසයෙන්ම එකිනෙකා අතර පැවරීම සීමාවන හේයින් 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 ආදායකයාට මුදල් ලබා ගැනීම තහවුරු වේ. ආදායකයාට මුදල් ලබා ගැනීම තහවුරු වේ. ආදායකයාට මුදල් ලබා ගැනීම තහවුරු වේ. හරිද? ආදායකයාට මුදල් ලබා ගැනීම තහවුරු වේ. හරි. ඒකත් ඕලන්නේ නැහනේ. ඊට අපෙන් අහනවා චෙක්පතකට උපරිම ආරක්ෂාව ලැබෙන පරිදි කොහොමද මේක හදන්නේ කියලා. දැන් මේ චෙක්පත බලන්න. රංජිත් පෙරේරා රුපියල් 50000ක මුදලක් ඔබ විසින් ගෙවිය යුතු ඇත. ඔහුගේ ජංගම ගිණුම ලංකා බැංකුවේ මාතර ශාඛාව පවත්වාගෙන යයි. ඔබගේ ජංගම ගිණුම මහජන බැංකුව නුගේගොඩ ශාඛාව ඇත. එහෙනම් අනිවාර්යයෙන්ම උඩින් දාගන්න මහජන බැංකුව මහජන බැංකුව නුගේගොඩ ඕනේ නැහනේ. මහජන බැංකුව අනකරුගේ බැංකුව තියෙන්න ඕන. ඊට දිනය දා ගන්නවා. ඔයාලට කැමති දිනයක් දා ගන්න. හරිද? 7යි 6යි 2026. හරිද? ඊට පස්සේ දැන් රංජිත් පෙරේරාට රුපියල් 50000ක මුදලක් ඔයා විසින් ගෙවන්න ඕන. එයාගේ ජංගම ගිණුම ලංකා බැංකුව මාතලේ ශාඛාවේ තියෙන්නේ. ඔබගේ ජංගම ගිණුම මහජන බැංකුව නුගේගොඩ ශාඛාවේ ඇත. ඉහත මුදල චෙක්පතකින් ගෙවීමට අදහස් කරයි නම් උපරිම ආරක්ෂාව සැලසෙන පරිදි චෙක්පත ලියන ආකාරය ආකෘතිය දක්වන්න. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම විධාන චෙක්පතක් කරන්නේ නේද? විධාන චෙක්පතට වඩාත් හොඳ රංජිත් පෙරේරාට හෝ රැගෙන එන්නාට ගෙවනු. හරිද? රංජිත් පෙරේරාට හෝ රැගෙන එන්නාට ගෙවනු. ඔයා මේක හෝ රැගෙන එන්නාට කපන්න. හරිද? ඔයා මේක හෝ රැගෙන එන්නාට කපන්න. හරිද? එතකොට මේක දැන් අනිවාර්යෙන් විධාන චෙක්පතක්. හරි කපන්න එක ලියලා කපන්න. හරිද? කපන්න කිව්වනේ දෙකේ මේක නොලිය ඉන්න එපා. ලියලා කපන්න. දැන් මේක විධාන චෙක්පතක්. එතකොට ඊට පස්සේ වටිනාකම ලියන්න රුපියල් 50000ක් හෝ රැගෙන එන්නාට අයියෝ අන්න වැටුණා. ඔන්න ආයි බලා ගන්න. මෙතන ඇවිල්ලා මොකද්ද බැංකුව ඔයා චෙක්පත ලියනගාගේ බැංකුව උඩම තියෙන්නේ මහජන බැංකුවනේ. හරිද? දැන් මහජන බැංකුව කියලා දාගන්න. මහජන බැංකුව. ඊස් දිනේ දාගන්න 7යි 8යි 2027. හරිද? 7යි 8යි 2027. ඊස් දැන් ඔයා මේකේ සල්ලි ගන්න ඕන කාට රංජිත් පෙරේරාටනේ. එහෙනම් රංජිත් පෙරේරාට හෝ රැගෙන එන්නෙකුට රුපියල් 50000ක් ගෙවනු. ඔයා හෝ රැගෙන එන්නාට කපන්න දැන් 50000ක් ගෙවනු. වටිනාකම ඉලක්කමින් දාන්න 50000යි. ඒවත් තියෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ ඔයාගේ අස්සනක් දාන්න. හරිද? අස්සන දැන් ඔයා කවුද මෙතන මේ ඔයාගේ අස්සන මෙතන ගහන අනකරුගේ අස්සන. හරිද? ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් මේ චෙක්පත් උපරිම ආරක්ෂාව ලැබෙන නම් රේඛනය කරන්න. රේඛනය කරලා මෙන්න මෙහෙම දාන්න. ආදායකයාගේ ගිණුමට පමණි කියලා රේඛනය ගහන්න. ආදායකයා ගිණුමට පමණි කියලා රේඛනය දාන්න. දැන් මේ චෙක්පත රේඛනය කරපින්ද අනිවාර්යෙන් බැංකු කවුන්ටරෙන් ගන්න ඕන. අනිත් මේකේ විධාන චෙක්පත එතනිනුත් ආරක්ෂාව තහවුරුනා. ඒ වුණාට මේකේ සල්ලි ගන්න පුළුවන් කාට රංජිත් පෙරේරාටම විතරයි. තේරෙනව කට්ටිය උස්සන්න. මෙතන අර ශාඛාවේ නම ඕනේ නැහැ. චෙක්පත උඩ බැංකුව නම් විතරයි තියෙන්නේ. දැන් මේ අර චෙක්පතේ උඩ තියෙන්නේ චෙක්පත නිකුත් කරන බැංකුව. දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් කරනවා. එතකොට සර් මේක මොකක්ද කියලා මේ අර
ඔහුගේ ජංගම ගිණුම ලංකා බැංකුවේ මාතලේ ශාඛාව ඒවා පටලවන්න දාලා තියෙන්නේ. ඒක වාට වැඩක් නැහැ නේ. ඒක චෙක් පතක සටහන් කරන්න ඕනේ නැහැ. ඒක ඕනේ වෙනවාට විශේෂ ලේඛනයක් කරනවා. මෙහෙම තියෙන කට්ටියත් උස්සන මේ විදිහට හරි හරි හිපු අය. හරි. එහෙනම් අඩුපාඩු හදා ගන්න. අඩුපාඩු හදා ගන්න. හරි. ඒ ටික තේරුණා කට්ටියත් උස්සනද කරපු ටික? හරි. අපි එන අදට ක්ලාස් එක නවත්තමු නේද? අපි අර පාස් අර මේ නාලන්දගේ පේපර් එක ලියන ප්‍රශ්න ටික හෙට සාකච්ඡා කරමු. හරිද? මේ මොකද ඒ ටික දැන් එක දිගට පැය 3ක් ඉන්නකොට වඩා එපා වෙන්නේ ද ඔන්ලයින් ක්ලාස් එකත්. පැය දෙක දෙක අපි දවස් 5 අදිමු. හරිද? එහෙම කරමු නේද? හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. අද අලුතෙන් ආව කට්ටියට අද කරපු ටික තේරුණා නම් මට මැසේජ් එකකුත් දාන්න. හරිද? එහෙනම් හැමෝම ලිව් වෙන්න good night පුත්සරණයි.